එතකොට මේ හැඳින්වීම කොටස යටතේ අපි ගිය සතියේ කතා කරා මෙන්න මේ ටික. මෙන්න මේ ටික. පළවෙනි දේ තමයි මානව සම්පත කියන්නේ මොන වගේ සම්පතක්ද? එයා ගාව තියෙන විශේෂ ලක්ෂණ මොනවද? දැන් අපි දල වශයෙන් කිව්වා හිතන්න පුළුවන්, ප්‍රතික්‍රියා දක්වනවා, පුහුණු කරොත් අගේ වැඩි වෙනවා, කලින් පුරවකථනය කරන්න බෑ, හැසිරීම සංකීර්ණයි, ඕම දෙයක් අපි කිව්වා. අනිත් සම්පත් ගැන තීරණ ගන්නවා එහෙම. මේ සම්පතේ හැටි. එතකොට මේ සම්පත කළමනාකරණය කරනවා කියලා කිව්වේ මොකද්ද? අපි මෙහෙම කිව්වා. ආයතනයේ අරමුණු ඉටු කර ගැනීමට යෝග්‍ය සහ කොහොමද? තෘප්තිමත් ශ්‍රම බලකායක් මොනවා කරගන්න ඕනි කිව්වද? ඇති කර ගැනීම, අනිත් එක රඳවා ගැනීම. මෙන්න මේක සම්බන්ධ ක්‍රියාවලිය තමයි අපි මානව සම්පත් කළමනාකරණය කියලා කියන්නේ කියලා කිව්වා. ඒතර එතනදී විශේෂ වචනය බලන්න. යෝග්‍ය ආයතනයේ ඉන්න ඕනි යෝග්‍ය මානව සම්පතක්. තෘප්තිමත් සුව කැමැත්තෙන් සතුටෙන් වැඩ කරන මානව සම්පතක්. හරිද? අත්පත් කර ගන්න ඕනි. එයාලව ගන්න ඕනි අපි. රඳව ගැනීම. එයාලව ආයතන ඇතුලේ තියා ගන්න ඕනි. පැහැදිලිද? රයිට්. දැන් මං උදේ කිව්වා ලක්ෂ 10කට පඩියක් දෙන්න පවා ජොබ් වලට මිනිස්සු හොයනවා මාස ගණන් සමහරට නැහැ කියලා. ඒ කියන්නේ ආයතනය ෆුල් ට්‍රයි එකක් දෙනවා. කවුරු ගන්නද? යෝග්‍යම කෙනා ගන්න. මොකද කලබල වෙලා යෝග්‍යම කෙනා ගත්තේ නැත්නම් එහෙම ප්‍රශ්නයක් තියෙනවා. මානව සම්පත් කළමනාකරණයේ අරමුණු ටික ඉටු වෙන්නේ නැහැ. යෝග්‍ය කියලා කිව්වේ මොකද්ද? අවශ්‍ය ප්‍රමාණයෙන් මානව සම්පත ඉන්න ඕනි. ඒ වගේම අවශ්‍ය ගුණයෙන් යුක්ත වෙන්න ඕනි. ප්‍රමාණාත්මක සහ ගුණාත්මක මානව සම්පතක් ඉන්න ඕනි. හරිද? ඒක හරිය වැදගත්. ප්‍රමාණාත්මක වෙන්නත් ඕනි මානව සම්පත, ගුණාත්මක වෙන්නත් ඕනි. අවශ්‍ය ප්‍රමාණයේ ඉන්නත් ඕනි, අවශ්‍ය ක්වොලිටි එක සේවකයා ගාව තියෙන්නත් ඕනි. එය තමයි යෝග්‍ය මානව සම්පත. ඒ වගේම යාලා තෘප්තිමත්ව ආයතනය තුල කටයුතු කරන පිරිසක් වෙන්න ඕනි. සේවකයෝ ආයතනය තුල තෘප්තිමත් නැත්නම් ඒක මානව සම්පත් කළමනාකරණයේ දුර්වලතාවයක්. එහෙම ශ්‍රම බලකායක් ගන්නත් ඕනි, තියාගන්නත් ඕනි. ඊට අපි ගත්තා තව මාතෘකාවක්. ඇයි මානව සම්පත් කළමනාකරණය කියලා විෂයක් අද වගේ කාලෙක වැදගත් කියලා? ඇයි මානව සම්පත කියලා විෂයක් අද වගේ කාලෙක වැදගත් කියලා? එතකොට අද කියන එක තුල විශේෂත්වයක් තියෙනවනේ. අද කාලේ කිව්වම මේ මෙතෙන්දි පැති දෙකක් තියෙන. එකක් කොහොමත් මානව සම්පත වැදගත් වෙනවා. අද කිව්වම තවත් මේකේ වටිනාකම වැඩි වෙනවා. එතෙන්දි අපි කියනවා මෙහෙම. එකක් තමයි මෙයා සක්‍රීයයි. මෙයත් එක්ක වෙනත් සම්පත් වගේ ගඳුණු කරන්න බෑ අපිට. ඔන එක පොයින්ට් එකක් ඔලිය දෙන වාක්‍ය නෙමෙයි. ඒ කරුණ චුට්ට පොයින්ට් එකක් ඔලිය තියාගන්න. ඒතරට විභාගෙදී වාක්‍ය ගොඩනගා ගන්න පුළුවන්. අපි මෙයා ගැන වැඩි අවධානයක් දීලා මෙහෙම අංශයක් ඩිපාර්ට්මන්ට් එකක් ඕනියයි. මේක සක්‍රීය සම්පතක්. මෙයාට හිතන්න පුළුවන්, ප්‍රතික්‍රියා කරන්න පුළුවන්. ඒ නිසා අපි මෙයා ගැන අවධානයෙන් ඉන්න ඕනි මේ සම්පත ගැන. දෙක අනිත් සියලු සම්පත් ගැන තීරණ ගන්නෙ මෙයා. තීරණ ගැනීම. ආයතනයේ අනිත් හැම සම්පතක් ගැනම තීරණ ගන්නෙ කවුද? මේ මානව සම්පත. ඒ නිසා අපිට එයා වැදගත්. 3 ළමයි මේ මානව සම්පත කියන්නේ HR මැනේජර්ගේ වගකීමක් විතරක් නෙවෙයි. මේක හැම මැනේජර් කෙනෙක්ගේ වගකීමක්. ඒක විශේෂ පොයින්ට් එකක්. ඔක විභාගෙදී අහන්න පුළුවන්. ආයතනයක මානව සම්පත සම්බන්ධ වගකීම තියෙන්නේ මානව සම්පත් කළමනාකරුටයි. ඒතර වා විශේෂයෙන් ඔලි තියාගන්න වෙන සම්පත් වගේ නෙවෙයි මානව සම්පත කියන එක ගත්තාම ඒක හැම මැනේජර් කෙනෙක්ටම බාරයි. මූල්‍ය සම්පත නම් කාටද?
මූල්‍ය කරන්න. මොකද මානව සම්පත කියන එකත් එක්ක හැමෝම වැඩ කරන්න එපේ. වගේ ඇයි කිව්වොත් ඔයා ලියන්න ඕනේ HR මැනේජර් කරන්නේ ෆයිනෑන්ස් මාකටිං ඕන මැනේජර් කෙනෙක් කාගෙත් එක්කද වැඩ කරන්න ඕනේ? මිනිසුත් එක්ක වැඩ කරන්න ඕනේ කියලා කියනවා. පැහැදිලිද? රයිට්. හතරවෙනි එක තමයි මානව සම්පත මේ මානව සම්පත ආයතනයක් ඇතුලේ මානව සම්පත් කළමනාකරණය රටේ මිනිසුන්ගේ සුබ සාධනයට වැදගත් වෙනවා. සුබ සාධනයට වැදගත් වෙනවා. මම ඒකද ඔයාලට මෙහෙම කිව්වා. ඇයි මානව සම්පත් කළමනාකරණය රටේ මිනිසුන්ගේ සුබ සාධනයට බලපාන්නේ? ඇත්තම කතාව මේක සරලවම ගත්තොත් රටේ ජනතාව කියන්නේ අපේ අම්මලා තාත්තලාගේ වැඩිහිටියෝ අපි හැමෝමනේ. දැන් මානව සම්පත් කළමනාකරණය කියන එක ආයතනයක ඇතුලේ වැඩ කරන කෙනෙක්ට බලපාන්නේ. ඔයාලා ජොබ් එකක් කරන්නේ නැහනේ. එතකොට අපි හොඳට බැලුවොත් එimhe අපේ අම්මලා තාත්තලා ගන්නකො. ඒ මිනිස්සුන්ගේ සතුට තීරණය වෙන්නේ කාරණා දෙකක් මත. ඔයාලට ඒක අද තේරෙන්නේ නැති වෙයි. ඒක ඔයා වයසේදී මට එච්චර දැනුනේත් නැහැ. මම මොන පඬිතකම් කිව්වත් ඔය වයසේදී මට දැනුනේත් නැහැ. මට දැනුන්නේ නැත්තේ මගේ දුර්වලතාවයන් නිසා නෙවෙයි. දැනෙන්න ඒ වයසට එන්න ඕනි පොඩ්ඩක්. ආවොත් තමයි ඒකේ අපිට තේරෙන්නේ. ඒ නිසා මේ ඔයාටත් යම් දවසක තේරෙයි ඔය අපේ අම්මලා තාත්තලා සතුට තීරණේ කාරණා දෙකක් මත. එකක් රැකියාව, දෙක දරුවෝ. එකක් රැකියාව, දෙක දරුවෝ. දරුවෝ කියන එක ඔයාලා දන්නවනේ කොහොමද? ඒක පුඩි කාලේ අපි අහලා තියෙනවනේ. අනිත් එක මොකද්ද? රැකියාව. පුතේ ජොබ් එකේනේ යාලා වැඩිපුර වෙලා ඉන්නේ. ආයතනයේ මානව සම්පත අවුල් නම් පොඩ්ඩක් නැත්තම් කෑ ගහනවා නම් පණිනවා නම් අවශ්‍ය උසස් වීම් දෙන්නේ නැත්තම් බැටුප් වර්ධක දෙන්නේ නැත්තම් නිවාඩුවක් දෙන්නේ නැත්තම් මිනිස්සුන්ට වගේ නෙවෙයි නම් ආයතන ඇතුලේ සලකන්නේ. ඒතොර මේ මිනිස්සුන්ට ජීවිතේ එපා වෙනවා. කරන්න දෙයක් නැහැ. ඒකට රැකියාව කරනවා. ඔක තමයි ඇත්ත කතාව. පැහැදිලිද? ඒතර මිනිස්සුන්ගේ ජීවිතේ සතුට තීරණය වෙන්නේ කාරණා දෙකක් මත මොනවා කිව්වත්. හේතුව අපි වගේ රටවල් වල මිනිස්සුන්ගේ රැකියාව ඇතුලේ තමයි ජීවිතේ තියෙන්නේ. රැකියාව ඇතුලේ තමයි තමන්ගේ ජීවිතේ තියෙන්නේ. ඒක අපි හැමෝම දැනගෙන වැඩ කරන්න ඕනේ. අපි හැමෝම. දැන් මම කියන්නකෝ. මම ගුරුවරයෙක්. මගේ රැකියාව ඇතුලේ තමයි මගේ ජීවිතේ තියෙන්නේ. මම වැඩිපුර වෙලා ඔයාලත් එක්ක ඉන්නේ. මගේ සතුට දුක තීරණය වෙන්නේ ඔයාලගේ හැසිරීම එක්ක. දවසම ඔයාලත් එක්ක ඉන්න එකත් එක තමයි. ඔයාලා ජයග්‍රහණයක් ලබනකොට, ඔයාලා ප්‍රතිඵලයක් ගේනකොට, ඔයාලා අපිත් එක්ක ආදරෙන් ගෞරවයෙන් ඉන්නකොට, දුක සැප බෙදා ගන්නකොට අපි සතුටින්. පැහැදිලිද? ඇත්ත කතාව ඒකනේ ළමයි. ඉතින් අද මම ඔයාලගේ පන්ති 4:00මාර ක්ලාස් කරලා 5 විතරකම් හිටියා කියන්නකෝ. එතකොට 4:00මාර 5 වෙනකම් අපි හිටියොත් මම මෙතන හිටියොත් මගේ අද දවසේ වැඩිම වෙලාවක් මම ඉඳලා තියෙන මොකක් ඇතුළේද? ජොබ් එක ඇතුළේ. මේකම තමයි ඔයාලගේ දෙමව්පියන්ටත්. ඊළඟට හිතන්න මගේ ළඟ වැඩ කරන සේවකයෙක් කියලා. මගේ ළඟ වැඩ කරන සේවකයෙක්ගේ මම ඒකත් තේරුම් ගන්න ඕනේ. එයාගේ දුක සැප තීරණය වෙන්නේ මේ රැකියාව ඇතුලේ. එහෙනම් සමහර විට එයා සතුටු වෙන්නේ, එයා දෙයක් ඉගෙන ගන්නේ, එයා දෙයක් ෂෙයා කරගන්නේ මේ ජොබ් එක ඇතුලේ කියන එක. අපි එකිනෙකා එක තේරුම් අරගෙන වැඩ කරොත් මිනිස්සු ගොඩක් සතුටින් ජීවත් වෙනවා. අපි එකිනෙකා එක තේරුම් අරන් වැඩ කරොත් මිනිස්සු ගොඩක් සතුටින් ජීවත් වෙනවා. අපි ඒක තේරුම් ගත්තේ නැත්තම් මානව සම්පත ගොඩක් වෙලාවට කලකිරීමෙන් වැඩ කරන්නේ ඒක යාළගේ දෛනික ජීවිතයට ප්‍රබලව බලපානවා. පැහැදිලිද? ඕක තමයි ඇත්ත කතාව. ඒ නිසා අපි කියනවා මේක රටේ සමාජයේ මිනිස්සුන්ගේ සුබ සාධනයට ඍජුවම බලපාන විෂයක්. පුතේ එතකොට මානව සම්පත් කළමනාකරු ලොකු වගකීමක් තියෙනවා. තමන්ගේ ආයතනයේ සේවක සම්පත සුබ සාධනය ගැනත් හිතන්න. තේනවද? එයාලගේ සුබ සාධනය ගැනත් හිතන්න. විවිධ පැතිකඩ වලින්. එයාලගේ පැමිණීම, ආහාර පාන, එයාලගේ දුක් ගැනවිලි හැමදේම. දැන් ඔයාලා හිතන්න අලුතෙන් දරුවෙක් ඉපදිච්ච අම්මා කෙනෙක්. අම්මා කෙනෙක් දරුවෙක් ඉපදුනාම ගොඩාක් ඒ දරුවා ගැන ස්වභාවයෙන්ම සැලකිලිමත්. දැන් ඒ දරුවා ඉපදිච්ච එකට නිවාඩුවක් දෙනවා. නිවාඩුවක් දීලා ඒ අම්මා එන්න බෑ වැඩට. ඒතර ඒ අම්මා වැඩට ඇවිල්ලා වැඩ කරනකොටත්
අපිට වළක්වන්න බෑ. ඒ අම්මගේ ඔළුවේ තියෙන්නේ මොකද්ද? දරුවා. ඒක HR ඩිපාර්ට්මන්ට් එක තේරුම් ගන්න ඕනේ. ඒක වහන්න බෑ. ඒක මේ කලමනාකරණය තුල ඒක හංගන්න බෑ. එතකොට HR ඩිපාර්ට්මන්ට් එක සමාජලට උන උපක්‍රමයක් පාවිච්චි කරනවා. හරි අපි ඔයාට ආයේ ටික දවසක් කලින් ගෙදර යන්න දෙන්න. සමහර ඊට පස්සේ HR ඩිපාර්ට්මන්ට් එක බලනවා පුළුවන් නම් අපි අපේ කම්පැනි එක ඇතුළේම අපේ අක්කර ගානක සමහරට ඔය කම්පැනි තියෙනවා. අපේ ඒක ඇතුළේම අපි ඩේ කෙයාර් සෙන්ටර් එකක් තියාන යනවා. ඔෆිස් එකේ අයට පුළුවන් තමන්ගේ දරුවෝ ඒකෙම තියලා තියන්න. ඒතර සමහරට අම්මා බයෙන් වැඩ කරන්නේ නැහැ. ඒතර අම්මට දෙනවා සුරක්ෂිත බව හැඟීමක් මගේ දරුවා සුරක්ෂිතව මගේ ළඟම ඉන්නවා. මට හවස යන ගමන් එයා එක්කන් හරි යන්න පුළුවන්. අරක පුතේ කල්පනා කර කර එයා වැඩ කරනවා කියන්නේ ඒක එයාගේ දුක් ගැනවිල්ල. පුතා ගෙදර ආවද දන්නේ කෑවද දන්නේ පැහැදිලිද? ඒවා ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒ වගේ එකයි මම කියේ මේ HR මැනේජර් පොඩ්ඩක් අර මේ කලමනාකරන ව්‍යුහයෙන් එහාට ගිහිල්ලා පොඩක් මානුෂීය වෙන්න ඕනි. සායාට වෙනම රාජකාරියක් තියෙනවා ඒක ඇතුලේ. ඒ හේතුව මේ සම්පත රටේ සමාජයේ සුබ සාධනයට මේ සම්පත ඍජුවම බලපාන නිසා. ඒවා අනිත් එක පස්වෙනි එක අද ළමයි ආරවුල් වැඩි. අද කාර්මික ආරවුල් වැඩි මම එදත් ඔයාලට කිව්වා. අද ටිකක් කාර්මික ආරවුල් ආයතන තුල වැඩි. ආරවුල් වැඩි නිසා ඒවා විසඳන්න මානව සම්පත් අංශයක් තියෙන්න ඕනේ. ඔතනින් තමයි පාඩම ඇත්තම කිව්වොත් අපි නතර කරේ හැඳින්වීම ඔතනින් ඉවරයි. පාඩමේ එක කොටසක් ඒතර ඉවරයි. පැහැදිලිද? දෙවෙනි කොටස තමයි දැන් ඔන්න ඉතිරිලා තියෙන්නේ. කාර්යයන්. හැබැයි පාඩමේ 90%ක්ම තියෙන්නේ ඒ කොටස ඇතුලේ. 90ක් නෙමෙයි 99ක්ම. මට ආයේ ඒ කොටස කෑලි වලට බෙදන්න පුළුවන් ඕනනම් මෙහෙම. පාඩම මං කියවන අපිට ටික ටික කොටස් වලට කඩන්න වැඩි ලේසි වෙනවනේ. මං කියවා දැන් ඔන්න පාඩමෙන් 100ට එකක් ඉවරයි කියන්නකෝ. දැන් ඔන්න තව 100ට 98ක් විතර මෙතන තියෙනවා. මෙතන 100ට එකක් විතර තියෙනවා. ඕන තමයි පාඩම බෙදෙන්නේ. දැන් මේක හරි. ඊයේ සතිය ඕක කතා කරා. දැන් මේක ගත්තොත් මානව සම්පත් කළමනාකරුට තියෙන කාර්යයන් ටික දල වශයෙන් අපි එදා ලියා ගන්න ඇති මම හිතන්නේ 18ක් විතර 18ක් 16ක් විතර ළමයි මානව සම්පත් කළමනාකරණේ කාර්යයන් තියෙනවා කියද්ද 16ක්. ඒකයි මම කියේ මෙතන පාඩමෙන් 98ක්ම තියෙන උතන කියලා. ඔයා එකින් එක කතා කරන්න ඕනි කියද්ද 16ක්. පැහැදිලිද? රයිට්. ඇත්තම කිව්වොත් ඒ 16ම නිර්වචන පවා එයා දැනගන්න ඕනි. ඔයාලට පොඩි වැඩක් තියෙනවා මෙතන කරන්න. තේරෙනවනේ? රයිට්. එතකොට අහන්න කතාව නවත්තන්න කතා කරන්න එපා. අහන්නකෝ. දැන් මං කිව්වේ 18 මේක වැරගත්තොත් අපිට අමාරුයිනේ. හරි. අපි ඒක ආයේ දෙකට කඩාගමුකෝ. ඒ මෙහෙමයි. සේවකයෝ බඳව ගන්න ආයතනට ගණ්ඩ වැඩ ටිකක් තියෙනවා. නිකන් ආයතනයට අරන් ස්ථාපිත කරන්න වැඩ 7ක් විතර තියෙනවා. ඊට පස්සේ කරන්න වැඩවා නිකන් හිතන්න 11ක් විතර තියෙනවා කියලා. අපි 16ක් ගන්න ඉඳ 9ක් කියලා ගමුකෝ. 9ක් විතර තියෙනවා. දැන් අපි මුලින්ම බලමු ආයතනයේ සේවකයෝ ගණ්ඩ තියෙන වැඩ 7. දැන් අපි එදා තර්කයේ මෙහෙම නෙමෙයි ගත්තා තියාගත්තා. ඕකනේ. ආයතන සේවකයෝ ගන්න ඕනි. ඊට පස්සේ මොකද ගන්න ඕනි? තියා ගන්න ඕනේ. රයිට්. මේ සේවකයෝ ටික ගණ්ඩ කරන්න ඕනි වැඩ ටික. පළවෙනි 7. හරි. ඒකේ පළවෙනි වැඩේ තමයි ළමයි රැකියා නිර්මාණය. ඔන්න ඔයා හිතන්න ඔයාව අහම්බෙන් හරි මොනම හරි කේස් එකකින් මොකක් හරි ආයතනයක HR ඩිපාර්ට්මන්ට් එකට වැටුණා කියලා. ඔයාට බාර දෙනවා HR ඩිපාර්ට්මන්ට් එක දීලා කියනවා HR මැනේජ්මන්ට් වැඩේ කරන්න කියලා. මුකුත් දන්නේ නැත්නම් හිතා ගන්න බැරි වෙන මොකද කරන්න ඕනි කියලා. මට තියෙන සේවකයෝ පැමිණීම බලන්නද මොකද්ද කියලා. ඔයා මුලින්ම කරන්න මේ වැඩේ. මොකද්ද? රැකියා නිර්මාණය. ඔයා බලන්න මේ ආයතනයේ වැඩ ටික කරගෙන යන්න මොනවද ඕනේ ජොබ්. ඔයා හිතලා හදන්න ජොබ් ටික. පැහැදිලිද? දැන් අපි හිතමුකෝ සමහරට දැන් මං කියනවා ඔයාව බඳවගෙන
මං කියනවාද මං ගාව අපි තුමු මගේ ගාව කියලා. මගන පුතේ මගේ පන්තියේ අපි අපේ බිස්නස් ස්ටඩීස් කියන පන්ති පද්ධතිය ඇතුලේ මං ඔයාව HR මැනේජර් කරා කියන්නකෝ. මං කියන HR මැනේජ්මන්ට් පැත්ත කරන්න අපේ සේවකයෝ ඉන්නවා හරි. ඒතර ඔයා කරන්න ඕනේ වැඩේ පළවෙනි වැඩේ මොකක්ද දන්නවද? මේ වැඩේට අවශ්‍ය ජොබ් ටික හදන්න. මේ මගේ වැඩ ටික කරගෙන යන්න අවශ්‍ය ජොබ් ටික මම ඔයාලට පේන දෙයක් හින්දා මේ කියන්නේ. ඔයාලට නිකන් තේරෙනවා කැමරා කරන්න කෙනෙක් ඕනේ. හයදරා ගණන් හදන එක ජොබ් එකක්. මොකද්ද? කැමරාමන් කියලා. ඊට පස්සේ සර්ගේ පේජ් එකක් කරේ මේ තියෙනවනේ ඔය ටික සෝෂල් මීඩියා වැඩ ටික කරන්න කෙනෙක් ඕනේ. අපි තුමු සෝෂල් මීඩියා ඇසිස්ටන්ට් කෙනෙක් ඕනේ. තව රෙකෝඩින්ග්ස් තනම්මන ළමයි ඉල්ලනවනේ. ඒක කෝඩිනේට් කරන්න කෙනෙක් ඕනේ. එහෙම කෙනෙකුත් ඕනේ. අපි නිකන් හිතමු ඩ්‍රයිවර් කෙනෙකුත් හිටියොත් හොඳයි. ඩ්‍රයිවර් කෙනෙක් ඕනේ. ඔහොම වා මුලින්ම ලැයිස්තුවක් හදන්න ඕනේ. මොකක්ද ඒ ලැයිස්තුව? රැකියා ලැයිස්තුව. ඔයා කියනවා මෙන්න මේ ජොබ් ටික ඕනි මේ වැඩේ පිළිවෙලට යන්න නම්. ඔයාගේ පළවෙනි වැඩේ ඒක. මොකද්ද? රැකියා නිර්මාණය. මම ඒක මෙතෙන්ටම උදාහරණයක් ගත්තේ දන්නවද? දැන් මේ අලුත් තැනක්නේ. ඇත්තට මට HR මැනේජර් කෙනෙක් නැහැ නේ. දැන් මට HR මැනේජර් කෙනෙක් කියලා නැහනේ. අයි නැතිම තැනකට ආව දැම්මා කියනකො. එයා මුලින්ද ලොකම කරන්න බෑ. යුනිලීව් එකේ ගිහලා මට නටන්න දෙයක් නැහැ. එයාලා හදලා තියෙන්නේ. පද්ධතිය ඇතුලේ යන්න තියෙන්නේ. ඒකේ අය රැකියා නිර්මාණය කරන්න දෙයක් තියෙනවද? එයාලා රැකියා නිර්මාණය කරලා තියෙන්නේ. එයාලා දැන් වැඩ ටික හදලා නෝ ලිමිට් එකේ රැකියා නිර්මාණය කරලා තියෙන්නේ. අඩුපාඩුවක් තිබ්බොත් විතරයි හදන්න තියෙන්නේ. අපි නිකන් හිතමු මෙතන නැත්තම් සයන්ස් සෙන්ටර් එකේ HR මැනේජර් කරොත් එහෙම යාව. සයන්ස් සෙන්ටර් කියන්නේ පොඩි ආයතනයක්. මේකට HR මැනේජර් කෙනෙක් නැහැ. කවදද මේ ආයතනයේ පුළුල් වීමත් එක්ක තීරණය කරන අපිට HR මැනේජර් කෙනෙක් ඕනි. ඔයාව පත් කරා කියන්නේ ඔයා පළවෙනි වැඩේ කරන්න ඕනි. සයන්ස් සෙන්ටර් එකට අවශ්‍ය සේවකයෝ. හරිද? සමාට වාහන හොඳට කල්පනා කරොත් වා කියනවා මේ සයන්ස් සෙන්ටර් එකට මෙන්න මේ කට්ටිය ඕනි. කවුන්ටර් වලට 4 දෙනෙක් ඕනි. මැනේජර් කෙනෙක් ඕනි. කෝල් සෙන්ටර් එකක් තියෙන්න වෙයි මේකේ. ඊට අමතරව සිකියුරිටි කෙනෙක් ඕනි මේ. දැන්ට සයන්ස් සෙන්ටර් එකට සිකියුරිටි මහත්තයෙක් නැහනේ. හිටියානම් හොඳයි. මොකද මේක ඇතුලේ AC මැෂින් තියෙනවා, ප්‍රොජෙක්ටර් තියෙනවා, සිස්ටම් එකක් තියෙනවා, කම්පියුටර්ස් තියෙනවා. මේකට ආරක්ෂාව ගැනත් බලන්න වෙනවා. ළමයි එනවා යනවා. මේකට සිකියුරිටි කෙනෙක් හිටියොත් හොඳයි. ඔන්න ඔයාගේ දැනුම පාවිච්චි කරලා කියනවා මේ ආයතනය හරියට කරගෙන යන්න නම් මොනවා ටික ඕනිද? මේ ජොබ් ටික ඕනි. ඒකට තමයි කියන්නේ පුතේ රැකියා නිර්මාණය කියලා. ඔයා වැඩේ පටන් ගන්න ඕනි ඔන්න ඔතනින්. රැකියා නිර්මාණය. රැකියා නිර්මාණය කරන ක්‍රම තියෙන. මේ රැකියාවක් නිර්මාණය කරනකොට ප්‍රශ්නයක් එනවා මොකද්ද ජොබ් එකක් කියන්නේ කියලා. රැකියාවක් කියන්නේ මොකද්ද? ඇත්තටම රැකියාවක් කියන්නේ මෙන්න මේ තුනේ එකතුව. කටයුතු, රාජකාරී, වගකීම්. මෙන්න මේ කටයුතු රාජකාරී වගකීම් සෙට් එකක් මික්ස් වුනහම මේකට අපි කියනවා රැකියාවක් කියලා. දැන් අපි රැකියාවක් ගමුකෝ ගුරුවරයා කියමුකෝ. ජොබ් එක තමයි ගුරුවරයා. ගුරුවරයා. හරි ගුරුවරයා කියන ජොබ් එක හැදෙන්නේ කොහොමද? එයාට තියෙනවා කටයුතු ටික. ලියන්න ඕනි, කතා කරන්න ඕනි, පොත් බලන්න ඕනි, හරි වැරදි පෙන්වන්න ඕනි, උපදෙස් දෙන්න ඕනි. ඒවා යාට තියෙන මොනවද? කටයුතු. ඒ ටික ඔක්කොම මික්ස් වුණාම ගුරුවරයා කරන රාජකාරියක් තියෙනවා. ඒ ටික ඔක්කොම එකතු වුණාම එක නමක් අපි කියනවා. මොකද්ද? ඉගැන්වීම. ඒක මොකද්ද? රාජකාරිය. ඒ රාජකාරිය කරන්න ගුරුවරයා තියෙනවා මොකද්ද? වගකීම. ඒ ඔටෝමැටිකලි යාට වගකීම නිර්මාණය කරනවා. ඒ ටික සෙට් වුණ කෙනාට අපි කියනවා ගුරුවරයා කියලා. පැහැදිලිද? එතකොට ජොබ් එකක් හැදෙන්නේ කොටස් තුනකින්. මොකද්ද? කටයුතු, රාජකාරී. ඕන් දැන් ඔය MCQ පේපර් වල එහෙම අහන්න පුළුවන් ප්‍රශ්න මේවා. වචන. නේ 40 50 වගේ ප්‍රශ්න අතර අහන ප්‍රශ්නයක් රැකියාවක ප්‍රධාන අංග තුන. මොකද අංග තුන? කටයුතු, රාජකාරී, වගකීම්. නැත්තම් MCQ එකක් අහනවා මෙහෙම. රැකියාවක ප්‍රධාන අංග තුන වන්නේ කටයුතු හිස්තැනක් කිය. ඒතර හිස්තැන දෙකට මොකක්ද දෙන්නේ? රාජකාරී සහ වගකීම්. මේ තුනෙන් හැදිච්ච වැඩ ඒකකයක් අපි කියනවා මොකද්ද? රැකියාවක් කියලා.
අපි ජොබ් එකක් හදන්නේ කොහොමද? ජොබ් එකක් හදන්න පුළුවන් ළමයි එක්කෝ අපි බලනවා වෘත්තිය අනුව. එකවුන්ටන්ට්, ගුරුවරයා, ඉංජිනේරුවා එහෙම හදන්නත් පුළුවන් අපිට. පිළිගත්ත වෘත්තිය. එහෙම නැත්නම් ඔයාලට ජොබ් එකක් හදන්න පුළුවන් මිනිස්සු වැඩ කරන දිහා බලාන ඉඳලා. ඒ කියන්නේ දැන් අපි මෙහෙම හිතමුකෝ දැන්. අපේ ආයතනයේ සරත් අංකල් කියමුකෝ. සරත් අංකල් කරන ජොබ් එකට නිශ්චිත නමක් නැහැ නේද? සරත් අංකල් කරන ජොබ් එකට නිශ්චිත නමක් නැහැනේ. මැනේජර්ද, ඇකවුන්ටන්ට්ද, මුරකරුද මුකුත් නමක් නැහැනේ. අපි සරත් අංකල් කරන වැඩ බලනවා. දැන් ඔයා මේ කම්පැනිට දැම්මොත් එහෙම ඔයා දවස් දෙක තුනක් බලනවා සරත් අංකල් මොකද කරන්නේ කියලා. ඒ වැඩ දිහා බලලා ඔයා යෝජනා කරනවා එයාට මෙන්න මේ තනතුර හොඳයි. අපි දුම් පන්ති සහායක කියලා. මොකද එයා කරන්නේ ඒ වගේ වැඩ ටිකක් නම්. ඔයා කියන එයාගේ තනතුර තමයි පන්ති සහායක. ඉතින් තනතුරක් තියෙනවනේ. තනතුරක් තියෙනවා, තනතුරු නාමයක් තියෙනවා. දැන් ඔයාත් බැලුවා එයා කරන වැඩවල ඔක්කොගෙම තියෙන්නේ ගුරුවරයාට සහාය වෙන වැඩ ටිකක් තමයි එයාගේ තියෙන්නේ. මයික් එක ගහලා දෙනවා, මේ වතුර එකක් ගෙනත් දෙනවා. එයා උදව් වෙන වැඩ ටිකක් තියෙනවා. ඉතින් ඔයා කියනවා ඒ තමයි පන්ති සහායකවරයෙක් කියලා. පැහැදිලිද? හරි. අන්න ඒ වගේ වැඩ කරන දිහා බලාන ඉඳලා එයා කරන වැඩවලට අපිට ජොබ් එකක් හදන්න පුළුවන්. ඒක විද්‍යාත්මක ක්‍රමයක්. හරිද? එහෙම නැත්නම් ඔයාට පුළුවන් මේ කණ්ඩායමක් වශයෙන් වැඩ හදන්න කීප දෙනෙක් එකතු කරලා ඔයාලා මේ වැඩේ කරන්න. එහෙම රැකියාවක් හදන්න පුළුවන්. නැත්නම් ඔයාට ජොබ් එකක් හදන්න පුළුවන්. දැනට තියෙන ආයතන ගත්තොත් එහෙම දැනට කවුරු හරි ජොබ් එකක් කරනවා නම් ඒ ජොබ් එකේ එයා දැනට කරන රාජකාරි වලට තව රාජකාරි එකතු කරන්න පුළුවන් ඔයාට. ඒකල අලුත් ජොබ් එකක්. නැත්තම් දැනට කරන රාජකාරී ටිකම කරන්න දෙනවා. හැබැයි ඒ රාජකාරී වල එයාට තියෙන වගකීම් වැඩි කරනවා. බලතල වැඩි කරනවා. ජොබ් එකේ වැලියු එක වැඩි කරනවා. ආන් එහෙම කරන්න පුළුවන්. ඒ වගේ පුතේ එක එක ක්‍රම තියෙනවා ජොබ් හදන. ඔය ටික තමයි රැකියා නිර්මාණයට ඉගෙන ගන්න තියෙන්නේ. පැහැදිලිද? එච්චරයි. හරි දැන් ඉතින් ඕක පොඩක් පිළිවෙලට ලියා ගන්න ඕනේ. මෙන්න මේක එක්ස්ට්‍රා නෝට් එකක්. ජොබ් හදන ක්‍රම මේක අතිරේක එකක් මං කිව්වේ. මේ ටික ලියා ගන්න ඕනේ. අපි ලියානේ. right. හැමෝම එන්න රැකියා නිර්මාණය කියන මාතෘකාවට. පිටු අංක 7ට. ඒ රැකියා නිර්මාණය කියන මාතෘකාවෙන් උඩ අංක 1 කියලා දාගන්න. රැකියා නිර්මාණය කියන මාතෘකාවෙන් උඩ අංක 1 කියලා දාගන්න. ඒක තමයි පළවෙනි කාර්යය. හරි. පුතේ ඒකට ලියා ගන්නකො මෙන්න මෙහෙම. වාලියන්න පළවෙනි පොයින්ට් එක. මානව සම්පත් කළමනාකරණේ පළමු කාර්යය. පළවෙනි පොයින්ට් එක ලියන්න මානව සම්පත් කළමනාකරණේ පළමු කාර්යය. මානව සම්පත් කළමනාකරණේ පළමු කාර්යය. දෙවෙනි පොයින්ට් එක. කිසියම් නිශ්චිත පරමාර්ථයක් ඉටු කර ගැනීම සඳහා කිසියම් නිශ්චිත පරමාර්ථයක් ඉටු කර ගැනීම සඳහා රැකියාවක් තැනීම හෙවත් ජනිත කිරීම ජනිත කිරීම මෙහි සරල අදහසයි. හරි. දෙවෙනි පොයින්ට් එක.
තුන්වෙනි එක. එනම් යම් නිශ්චිත අරමුණක් ඉටු කිරීම පිණිස සංවිධාන වැඩ ඒකකයක් ලෙස කටයුතු රාජකාරි සහ වගකීම් සකස් කිරීමයි. හරි. ඊළඟ පොයින්ට් එක ලියා ගන්න. සෑම රැකියාවක්ම මූලිකාංග තුනකින් සමන්විත වේ. මූලිකාංග තුන පහලට ලියා ගන්න. 1 කටයුතු. ඒකට ඇලයිරක් දාලා ලියා ගන්න කාර්ය කියලා. කටයුතු වලට තව නමක් කියන මොකද්ද? කාර්ය. අංක 2 රාජකාරී. රාජකාරී වලට කියනවා කාර්යභාරය. කාර්යභාරය. කියන්නේ රාජකාරී. කටයුතු වලට කියනවා කාර්ය. රාජකාරී වලට කියනවා කාර්යභාරය. ඊළඟ වගකීම්. ඒකට එක නමයි තියෙන්නේ. වගකීම්. කටයුතු රාජකාරී වගකීම් නැත්නම් කාර්යභාරය වගකීම්. හරි. දැන් ඒක පහලින් පැහැදිලි කරලා තියෙනවා. හැමෝම මාත් එක පොඩක් කියවමු. පළවෙනි වාක්‍යය කියවන්නකෝ. කටයුත්තක් කියන්නේ මොකද්ද? චලන වලින් සමන්විත නිශ්චිතව හඳුනාගත හැකි වැඩ ක්‍රියාකාරකමක්. ඕවා හිස්තැන් පුරවන්නේ වෙනවා පුතේ. මෙන්න මෙහෙම එනවා. චලන වලින් සමන්විත නිශ්චිතව හඳුනාගත හැකි වැඩ ක්‍රියාකාරකමක් මානව සම්පත් කළමනාකරණයේදී හිස්තැනක් ලෙස හඳුන්වයි. මොකද්ද? කටයුත්තක්. වන අතර රාජකාරියක් යනු කටයුතු රාශියකින් සමන්විත පුද්ගලයෙක් ඉටු කරන විශාල වැඩ කොටසකි. ඒ අනුව රාජකාරිය කටයුත්තකට වඩා පුළුල් දෙයකි. උතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. කටයුත්තක් යනු කියලා විතරයි තියෙන්නේ. එතන පොඩක් ඔයාලා හදාගන්න මාතෘකාව මෙහෙම. කටයුත්තක් සහ රාජකාරියක් යනු. කටයුත්තක් යනු විතරක් නෙවෙයි කටයුත්තක් සහ රාජකාරියක් යනු. ඒ දෙකම එක ඡේදය ඇතුලේ නිර්වචනය වෙනවා. චලන වලින් සමන්විතව හඳුනාගත හැකි වැඩ ක්‍රියාකාරකමක් වන අතර රාජකාරියක් යනු කටයුතු රාශියකින් සමන්විත පුද්ගලයෙක් කරන වඩාත් විශාල වැඩ කොටසකි. ඒ අනුව රාජකාරිය කටයුත්තකට වඩා පුළුල්ය. right. වගකීමක් කියන්නේ මොකද්ද? කටයුත්තක් නිසි ලෙස නැතහොත් අපේක්ෂිත පරිදි ඉටු කරන්න ඉහළ නිලධාරීන්ට දෙන බැඳීම. අපි ඉහළට වග කියන්න ඕනි. ඒකට අපි කියනවා වගකීම කියලා. අපි යටින් ඉරක් ගහගමු. ඉහළ නිලධාරීන් වෙත ඇති බැඳීම. හරි. ළමයි පොඩ ඉන්න. දැන් ඕකේ මේ පොඩි නිදසුනක් ලියා ගන්න ඕනි. මේ අතිරේක දේවල් ටිකක් මම මේ කියන්නේ. වාටේ නිදසුන ලියන්න පුළුවන් ඔය කලින් පිටුවේ යට නිදසුනක් කියන එක ප්‍රශ්නයක් විදිහට ලියාගමු. කිව් අකුරක් දාලා ප්‍රශ්නයක් ලියා ගන්නකො මෙන්න මේව. ලියන්න. රැකියාවක අංග 3
රැකියාවක අංග 3 ගුරුවරයෙක් නිදසුනක් ලෙසගෙන නැත්නම් ගුරු වෘත්තිය නිදසුනක් ලෙසගෙන පැහැදිලි කරන්න. right. ඒකේ ලියන්න එක කටයුතු කියලා මෙන්න ගුරුවරයෙක් පැත්තෙන් ලියුවොත් කටයුතු වලට ලියන්න කතා කිරීම නැත්නම් ඉගැන්වීම කතා කිරීම කියලා ගමුකෝ ඒකට. රාජකාරීන් ඉගැන්වීම කියන්නේ. කතා කිරීම, ලිවීම, පොත් බැලීම, ප්‍රශ්න වලට පිළිතුරු දීම. right. හරි. දැන් දෙවෙනි එක ලියනකො රාජකාරිය කියන. රාජකාරී. රාජකාරියට ලියන්න මෙන්න මෙහෙම. ඉගැන්වීම. ඉගැන්වීම. දැන් තුන්වෙනි එක ලියමු වගකීම. වගකීම. පුතේ වගකීමට අපි ලියමු මෙහෙම. විෂය නිර්දේශය ආවරණය කරමින් විභාග වලට නිසි පරිදි සූදානම් කරවීම. විෂය නිර්දේශය ආවරණය කරමින් විභාග වලට නිසි පරිදි සූදානම් කරවීම. හරි. හරි පුතේ මේ කිට් දෙක තුනක්ම ඇවිල්ලා තියෙනවා. පිටිපස්සේ ඉන්න පිරිමි ළමයි කෑ ගහනවා කියලා ආපු වෙලේ ඉඳලා. අනේ පුතේ කරන්න එපා ඒක. කරදරයක් වෙනවනේ එහෙම වුණොත් එහෙම. ඒ වැඩේ කරන්න එපා. මටත් ඇහෙනවා පොඩක් පිටිපස්සේ පොඩි කෑ ගහලා තියෙනවා. හැබැයි පුතේ මෙහෙම අයියා දැන් මේක හැම වෙලෙම හොඳින් ආයෙත් බගෑපත්ව කියන්නේ. දැන් කියන්න පුළුවන් අවස්ථා කීපයකදී බොහොම හොඳින් කිව්වා. හරිද? ආයේ මේ අනේ පනේ කිකේ කියන්නේ නැහැ. ඊළඟට ආයේ මුලින්ම කියවන එක ආවුනොත් මම උතෙන්ට එනවා. මේක නවත්තන්න. මේක ලොකු පන්තියක් ඉන්ඩිවිජුවල් ක්ලාස් එකක් නෙවෙයි ඈ. ඔයාට ඕන විදිහට වාගේ මේ පිස්සු කෙලින්න බෑ පන්තිය ඇතුලේ. කට වහගෙන අහගන්න නැත්නම් ගෙදර යන්න. හරිද? දැන් මේ චීට් කීපයක්ම ඇවිල්ලා තියෙනවා. මේක මොනවද යද්ද? වාචාලය වගේ කියවන්නේ. යකෝ මෙච්චර හොඳ පාඩමක් උගන්වනවා. රයිට්. මේ ඊට පස්සේ දැන් කියප එක තේරෙනවනේ පුතේ. දාද මතක තියාගන්න. මොකද්ද රැකියාව කොටස් තුන? කටයුතු, රාජකාරී, වගකීම්. ඒක මොකක් හරි වෘත්තියක් පැත්තෙන් දුන්නොත් කටයුතු වලට ගන්න යා කරන පොඩි පොඩි දේවල්. දැන් සිකියුරිටි කෙනෙක් නම් අපි හිතමු පැමිණීම්, වාහන පරීක්ෂා කිරීම, ගේට්ටු අරින එක, වාහනයක ඒවා යාගේ මේ කටයුතු. රාජකාරිය තමයි ආරක්ෂාව සැපීම. වගකීම තමයි එයා ආරක්ෂාව සහතික කරන බව ඉහළට වාර්තා කරන්න ඕනේ. ආරක්ෂාවට තර්ජනයක් ඇවිල්ලා තිබ්බොත් එයා ඒකට වක් කියන්න ඕනේ. පැහැදිලිද? ඒක තමයි රැකියාවක් කියලා කියන්නේ. එතකොට මේ මම ඔය රැකියා නිර්මාණය කරන ක්‍රම ටිකක් කිව්වා. ඕක අපේ සිලබස් එකේ නැහැ. ජොබ් හදන ක්‍රම නෑ ළමයි. මම ඒක අතිරේකව කිව්වේ. හැබැයි මම කෝකටත් ඒක පොඩ්ඩක් ලියා ගන්න දෙන්නම් ඔයාලට. ඇහෙන්න පුළුවන් අහලත් තියෙන අවස්ථා කීපයකදී අපි ඒක ලියා ගමු මෙන්න මෙතන. ඔය මේ රැකියා නිර්මාණය කියන පින්තූරේ තියෙනවනේ. ඒකේ දෙපැත්තෙන් එක පැත්තක් අරගෙන ලියා ගන්න උඩින්ම රැකියා නිර්මාණය කරන ක්‍රම කියලා. ඒ පින්තූරේ දෙපැත්තෙන් එක පැත්තක් අරන් අපි ලියා ගමු රැකියා නිර්මාණය කරන ක්‍රම.
හරි. මම අර කියපු ලැයිස්තු අපි ලියාන යන්. පළවෙනි එක ලියන්න වෘත්තීය ක්‍රමය. වෘත්තීන් අනුව ජොබ් හදන්න පුළුවන්. වෘත්තීය ක්‍රමය. right. දෙවෙනි එක විද්‍යාත්මක ක්‍රමය. විද්‍යාත්මක ක්‍රමය. ඔය විද්‍යාත්මක ක්‍රමය කියන එක අටින් වරහන් ඇතුළේ ඕනනම් දාන්න වැඩ අධ්‍යයනයෙන්. වැඩ කරන දිහා බලාන ඉඳලා අපි ඒක කරන්නේ. වැඩ අධ්‍යයනයෙන්. හරි. ඊට පස්සේ තුන්වෙනි එක අපි ගමු රැකියා භ්‍රමණය. රැකියා භ්‍රමණය. මේ රැකියා භ්‍රමණය කියන්නේ මොකක්ද දන්නවද? සේවකයෙක් ජොබ් එකට අරගෙන එයාව රැකියා අතර මාරු කර කර බලනවා. දැන් හිතන්න කෙනෙක් අපි අරගෙන ලිපිකරු කියලා ගත්තා කියලා. ලිපිකරු එයා ඊට පස්සේ අපි දානවා කාර්යාල සහකරු විදියට. කාර්යාල සහකරු සමහරට අපි ටික දවසකින් එයාට පොඩ්ඩක් දෙනවා මාස කිහිපයක් ගබඩා සහායක වශයෙන් කටයුතු කරන්න කියලා. ඊට පස්සේ අපි ආපහු එයාව දාන්න පුළුවන් ලිපිකරු තනතුරට. මේව සේවකයෙක් රැකියා අතර මාරු කරනවට අපි කියනවා රැකියා භ්‍රමණය කියලා. මේක වෙනම හම්බෙනවා අපිට ඔයාලගේ නෝට් එකේ පුහුණු කිරීමේ ක්‍රමයක් විදියට. මේක හම්බෙනවා මොකක් විදිහටද? පුහුණු කිරීමේ ක්‍රමයක් විදිහට. එතෙන්දී අපි කොහොමද කතා කරන්න ඕනේ? දැන් මම මේ කතා කරන්නේ අතිරේකනේ. ඒ වුණාට අපිට මේක උචිතක් ඔතන ලියා ගන්න පුළුවන්. රයිට්. අපි ඕන ඔතන යටින් ඕකටම යටින් ලියා ගමු. දැන් ඔයා ලියවනේ රැකියා භ්‍රමණය කියලා. එතන යටින් ලියන්න. සේවකයෙක් රැකියාවන් අතරේ මාරු කරමින් සේවයේ යෙදවීම. සේවකයෙක් රැකියාවන් අතරේ මාරු කරමින් සේවයේ යෙදවීම. සේවකයෙක් රැකියාවන් අතරේ මාරු කරමින් සේවයේ යෙදවීම. හරි. පුතේ එහෙම මේ ජොබ් අතර මාරු කර කර සේවය යොදවන බව පෙන්වන්න ඔයාලට පොඩි රූප සටහනක් ඇඳ ගන්න පුළුවන් මෙන්න මෙහෙම. ලිපිකරු කාර්යාල සහායක ගබඩා සහායක. ඒක රවුමට ඇඳලා පෙන්නන්න. ඔතන ඉඩ මදි වුණොත් අපි පින්තූරේ එහා පැත්තට යන් ඉතිරි ටික ලියන්න. ඒ නිසා ඔය කැඳ ගන්න. ලිපිකරු කාර්යාල සහකරු ගබඩා සහායක. ඒ අතර අපි මාරු කරනවා සේවකයා. හරි. දැන් පුතේ මං ක්‍රම 4ක් විතර කිව්වා නේද? හරි. රැකියා භ්‍රමණයත් කිව්වා. තව එකක් ලියා ගන්න. තව තියෙනවා තව කීපයක් තියෙනවා. තව එකක් ඔතන යටින් ලියා ගන්න. කණ්ඩායම් ක්‍රමය. කණ්ඩායමක් වශයෙන් සේවයේ යොදවන එක. කණ්ඩායම් ක්‍රමය. හරි. ඊට පස්සේ තව එකක් එනවා. ඔතන ඉඩ මදි නම් ඔය රැකියා භ්‍රමණය වගේ චූටි නෝට් එකක් එනවා මේ ඉතිරි දෙකට. රූපේ පින්තූරේ අනිත් පැත්තට ගත්තත් කමන්නේ ඉතිරි අංකේ. හරිද? රයිට්. Taman කැමති විදිහට එක හදාගන්න. දැන් ඔයා මෙහෙම ලියන්න ඇතිනේ 1 2 3 4. ඕනම් මේ පැත්තට ගන්න 5. රයිට්. මෙතන ඉඳ දිනවා මෙතන කමන්නේ නැහැ. රැකියා පෝෂණය. ජොබ් හදන තව ක්‍රමයක්. රැකියා පෝෂණය. හරි. පුතේ මේ රැකියාවක් පෝෂණය කරනවා කියන්නේ මොකක්ද දන්නවද? මම මෙතන මෙන්න මෙතන මේ දෙකක් ලිව්වේ. ඒක ඔයාලා දකින්න ඇති එක්ක මම කිව්වා දැනට කරන රස්සාවට අලුතෙන් රාජකාරී එකතු කරනවා. එතන මං කරේ මේ ඉරි 3ක් තිබ්බා. ඒකට තව ඉරි 3ක් එකතු කරා.
ඊළඟට මං කියවා නැත්තම් දැනට කරන ජොබ් එකේ එයාට තියෙන බලතල වැඩි කරනවා. වැඩ නෙමෙයි එකතු උනේ තියෙන වැඩ ටිකමයි බලතල වැඩි. ඒක මම මේ පල්ලෙහාට ඉරි ටික ගත්තේ. මෙන්න මේක තමයි ඔය කියන්නේ. මේක නෙමෙයි මේක. මොකද්ද? රැකියාවේ බලතල වැඩි කරලා යාගේ ජොබ් එක තව ටිකක් අර්ථවත් කරනවා. දැන් අපි නිකන් මෙහෙම හිතමුකෝ. අපි හිතමු දැන් මේ සරත් අංකල්ගේ ජොබ් එක කියලා. සරත් අංකල්ට කරන වැඩ ටිකම තමයි කරන්න තියෙන්නේ. හැබැයි ඔය වෙනදට වඩා එයාගේ වැඩවලට තම අර්ථවත් බවක් දෙනවා. එයාට තව ටිකක් ආයතන ඇතුලේ බලතල වැඩි කරනවා. ඒතර වෙනදට වඩා එයාගේ රැකියාව ටිකක් මොකද වෙන්නේ? පෝෂණය වෙනවා. අලුතින් වැඩ එකතු කරනවම නෙවෙයි. තියෙන වැඩවල විවිධාංගීකරණයක් කරනවා. හරිද? තියෙන වැඩ තව ටිකක් අර්ථවත් කරනවා. එයාට බලතල ටිකුත් වැඩිපුර දෙනවා. ඒතර ඒකට අපි කියනවා මොකද්ද? රැකියා පෝෂණය කියලා. ඔගේ ඊළඟට මම ලියවනවා ලතින් එකක්. ඒකට කියන්නේ රැකියා විස්තරණය. විස්තරණය කියන්නේ දැනට කරන ජොබ් එකට තව වැඩ ටිකක් සෙට් කරනවා. එතකොට වෙන්නේ රැකියාවේ දිග වැඩි වෙනවා. නැත්නම් පළල වැඩි වෙනවා. මේකෙන් වෙන්නේ රැකියාවේ ගැඹුර වැඩි වෙනවා. ඔයාගේ තිබ්බ ජොබ් එකමයි නමුත් ඒකේ ගැඹුර වැඩි වෙනවා. ඒක අර්ථවත් වෙනවා. අරකින් වෙන්නේ මොකද්ද? ජොබ් එකට අලුතෙන් කැලේ ටිකක් එකතු වෙනවා. රයිට්. අපි එනම් පෝෂණය කියන්නේ මේ දෙවෙනි එක. ලියාගම් වෙන මෙහෙම. රැකියාවේ බලතල වැඩි කරමින් රැකියාව වඩාත් අර්ථාන්විත කිරීම. අර්ථාන්විත කිරීම. ඒකට යටින් වරහන් ඇතුලේ ඕනනම් දාගන්න රැකියාවේ ගැඹුර වැඩි කිරීම. රැකියාවේ ගැඹුර වැඩි කිරීම. රැකියාවේ ගැඹුර වැඩි කිරීම. හරි. අන්තිම එක ලියා ගන්න රැකියා විස්තරණය. ඊළඟ එක අන්තිම එක. රැකියා විස්තරණය. රැකියා විස්තරණය කියන්නේ අපි ලියමු රැකියාවට නව රාජකාරියක් කිරීම. රැකියාවට නව රාජකාරියක් කිරීම. හරි. ඒකට වරහන් ඇතුලේ ලියා ගන්න රැකියාවේ පළල වැඩි කිරීම. ඔයා ඔය ලියාගත් එකේ ඔය ලියාගත්ත සෙට් එකේ හයිලයිට් කරගන්න රැකියා භ්‍රමණයයි රැකියා පෝෂණයයි රැකියා විස්තරණයයි. ඔය තුන යම් යම් තැන්වලදී MCQ පේපර් වල එම අහනවා. රැකියා භ්‍රමණයයි රැකියා විස්තරණයයි රැකියා පෝෂණයයි. හරි. හරි පුතේ අහගන්න දැන් අහගන්න මේ ඊට පස්සේ ඔන්න ඔයගේ පළවෙනි වැඩේ හරි ජොබ් එක හැදුවා හරිද දැන් ඔයා මේ ජොබ් එක හැදුවනේ හදපු ජොබ් ටිකේ ඊළඟට ඔයා HR මැනේජර් වශයෙන් කරන්න ඕනි වැඩේ තමයි ඔයා මේ හදපු රැකියාවලට අපි හිතමු ගිනුම් සහකරු තව කෙනෙක් ගන්නවා මුදල් අය කැමි ඊළඟට ගන්නවා කියන්නකෝ මුරකරු ඔන්නවා දැන් ජොබ් ලයිස්ට් හැදුවනේ දැන් ඔයාට තියෙන දෙවෙනි වැඩේ තමයි මෙන්න මේ ජොබ් එක ඇනලයිස් කරන්න ඕනි නැත්තම් ජොබ් එක විශ්ලේෂණය කරන්න ඕනි දැන් ඔයාට මේක හරි වැදගත් හරිද
මේ පාඩමේ විශේෂත්වයක් තියෙනවා. මේ පාඩම මම ඔයාට උගන්වන්නේ කම්පැනි එක පැත්තෙන්නේ. ඔයා කවුරු කියලා හිතන්නේ? HR මැනේජර් කියලා හිතන්නේ. ඇත්තටම ඔක්කොටම කලින් ඔයා HR මැනේජර් වෙන්න කලින් කවුරු කෙනෙක් වෙනවද? කවදාද ජොබ් එකට ඉන්ටර්විව් යන සේවකයෙක් වෙනවනේ. එතකොට ඔයා බලන්න කම්පැනියක් ඔයා දිහා බලන්නේ කොයි විදිහටද කියලා. එතකොට ඔයාට ලේසි රැකියාවකට මොනව වෙන්නද? ලෑස්ති වෙන්න. කම්පැනි පැත්තෙන් අපි හොඳට බලනවා කෙනෙක් ජොබ් එකට ගන්න කලින් කම්පැනි එකේ න ප්‍රොසීඩර් එක මොකද්ද? ඔයා ඒ ටික ලෑස්ති කරගෙන ගියොත් එimhe ඔයාට වැඩේ ලේසි. එතකොට මේක පැති දෙකකින් දකිනවා. අපි කවුද? කම්පැනි එක HR මැනේජර්. අපි කියනවා සේවකයෙක් මෙහෙම තමයි ගන්න ඕනේ. එහෙනම් ඔයා දන්නවා කම්පැනි එක සේවකයෙක් ගන්නේ කොහොමද? එහෙනම් අපි ලෑස්තිලා යන්න ඕනි ඒ කම්පැනි එක බලාපොරොත්තු වෙන කන්ඩිෂන්ස් ටිකට ගැලපෙන විදිය. ඒක තමයි අපි දැන් මේ පිළිවෙලට කිව්වේ. එයා මුලින්ම කරන්නේ ජොබ් ටික හැදුවා. ජොබ් ටික හදලා ළමයි යාලා ජොබ් එක ඇනලයිස් කරනවා. මොකද්ද ඇනලයිස් කරන්නේ? මොකද්ද යාලා විශ්ලේෂණය කරන්නේ? විශ්ලේෂණය කරන්නේ ජොබ් එකේ මොනවද කරන්න තියෙන්නේ. ඒකට අපි කියනවා රැකියා විස්තරය. රැකියා විස්තරය. ඕන් දැන් මේ දවස්වල පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට සේවකයෝ බඳව ගන්නවා. කෙලීම් ඇඩ් එකේ දාලා තිනවා උඩ රැකියා විස්තරය කියලා. ඒ කියන්නේ සේවකයාට කියනවා ජොබ් එකේ මොනවද කරන්න තියෙන්නේ. අපි දැන් හිතමු ගිනුම් සහකරු කියලා. එයාට කියනවා ජොබ් එකේ විස්තර. ජොබ් එකේ විස්තර තමයි ඔයාගේ ජොබ් එක තියෙන්නේ මූල්‍ය අංශයේ. ඔයාගේ ජොබ් එකේ කරන්න තියෙන්නේ ගිනුම් සැකසීම. ගිනුම් සැකසීම යටතේ ජර්නල් සකස් කිරීම, බැංකු සැසුම් ප්‍රකාශන, අනම්මනම් ඔන්ලයින් ස්ටෝර් දෙනවා. ඒකල කියනවා ඔයාගේ ජොබ් එක වැටෙන්නේ ආයතනයේ 3 වෙනි ශ්‍රේණියට. ලෙවල්ස් වල ඔයා මුලින්ම ගන්න අපි 8ම ශ්‍රේණියට. 3 වෙනි ශ්‍රේණිය. ඊට පස්සේ 2 වෙනි ශ්‍රේණිය. ඊට පස්සේ පළමුවෙනි ශ්‍රේණිය. එහෙමනේ යන්නේ. අපි කියනවා ආ 3 වෙනි ශ්‍රේණිය රස්සාවක්. ඔයා වාර්තා කරන්න ඕනි වාට උඩින් ඉන්නේ accountant. ඔයාගේ boss තමයි accountant. ගණකාධිකාරීට වාර්තා කරන්න ඕනි. ඔයාගේ department එක finance. ඔහොම ඔයාට විස්තරය කියනවා. ඔයාගේ job එක ගැන. ඔයාගේ වැටුප මෙච්චරයි. ඔයාට උසස් වීම දෙන්නේ මේ විදියට. ඒ මොකේ විස්තරද? job එකේ විස්තර. ඊළඟට HR manager කරන්න ඕනි ජොබ් එක කරන්න සුදුසු මිනිස්සයා ඉන්නෝනේ. ආන් එයා ගාව තියෙන්න ඕනි ක්වොලිෆිකේෂන්ස් ලයිස්තුවක් හදන්න ඕනේ. ඒකට අපි කියනවා රැකියා පිරිවිතරය. අන්න ඒකේ දාන්න ඕනි පුද්ගලයාගේ වයස, ස්ත්‍රී පුරුෂ භාවය වගේ දේවල්, එයාගේ දැනුම, ආකල්ප, අධ්‍යාපන සුසුකම්, ක්‍රීඩා කෞශල්‍යයන්. අන්න එයා ගාව තියෙන ඉංග්‍රීසි භාෂාව පුළුවන්ද? ඒව මොනවද? ඒ පුද්ගලයා. මේක මොකද්ද? ජොබ් එක. ජොබ් එක මොකද්ද? ඒ වගේ ජොබ් එකක් කරන්න සුදුසු පුද්ගලයා තුල තියෙන්න ඕනි කායික සහ මානසික හැකියාවන් මොනවද? ආන් ඒ ටික තමයි පිරිවිතරේ. මේ දෙක ලයිස්තුවක් ලස්සනට හදා ගන්න ඕනේ. මේ ලයිස්තුව හදලා තමයි ඊළඟට අපි බඳව ගන්න වැඩ බලන්නේ. එහෙනම් දෙවෙනි වැඩේ මොකද්ද? රැකියා විශ්ලේෂණය. දැන් ඔයා සයන්ස් සෙන්ටර් එකට අර කීප වැඩේ කරනවා නම් ඔයා ප්ලෑන් කරන්න ඕනි සයන්ස් සෙන්ටර් එකට සිකියුරිටි කෙනෙක් ගන්නවා නම් වයස කීයක කෙනෙක් වෙන්න ඕනිද? ගැහණුද පිරිමිද? ගන්න කෙනා එයා ගාව තියෙන සුසුකම් මොනවද? හමුදාවේ විශ්‍රාම ගිය කෙනෙක්ද? පොලිසිය විශ්‍රාම ගිය කෙනෙක්ද? නැත්නම් සාමාන්‍ය රැකියාවක් කලින් කරපු කෙනෙක්ද? රැකියාවක් නොකරපු කෙනෙක්ද? කවුද කියලා බලන්න ඕනේ. එයාට තියෙන වැඩ ටික තමයි මොකද්ද? රැකියා විස්තරය කියලා කියන්නේ. එහෙනම් රැකියා විශ්ලේෂණය තමයි දෙවෙනි වැඩේ. රැකියා විශ්ලේෂණයේදී අපි හදනවා ලේඛන දෙකක්. මොකද්ද ලේඛන දෙක? රැකියා විස්තරයයි රැකියා පිළිවෙලයි. රැකියා නිර්මාණයේ වැදගත් වචන තුන මොකද්ද? කටයුතු රාජකාරී වගකීම්. මේකේ වැදගත් වචන දෙක මොකද්ද? රැකියා විස්තරයයි රැකියා පිළිවිතරයයි. අනිවාර්යයෙන්ම අපි පෙපරවල අහනවා. අහන්න තියෙන්නේ කරුණු දෙකයිනේ. ඒ කාර්යය ඇතුලේ තියෙන මේ දෙක තමයි. මොකද්ද? රැකියා විස්තරය, රැකියා පිරිවිතරය. හරි.
එහෙනම් අපි දැන් පොඩ්ඩක් නෝට් එක ලියාගමුකෝ ඒකේ. නෑ තියෙන නෝට් එක කියවන්නකෝ හැමෝම මාත් එක්ක. රැකියාවක කටයුතු රාජකාරී සහ වගකීම් පිළිබඳවත් එම රැකියාව සාර්ථකව ඉටු කිරීම සඳහා සේවකයා සතු යුතු සුදුසුකම් ගුණාංග පිළිබඳවත් කරන ක්‍රමානුකූල විමර්ශනයක්. අපි මෙන්න මේ වචන 4-5 අල්ලලා සම්පූර්ණ රවුමක් දාගමු. රැකියාවක කටයුතු රාජකාරී සහ වගකීම් පිළිබඳවත් කියන එක. ඕනනම් එහෙම රවුමක් දාලා දාන්න එක. උඩින් පළවෙනි දේ ඕක. එතන යටින් තියෙනවා සේවකයා සතු විය යුතු සුදුසුකම් ගුණාංග පිළිබඳවත් කියලා. ඒකට රවුමක් දාන්න දෙක. ඔය කරුණු දෙක තියෙන්න ඕනේ. right. ළමයි ඔය මේ රැකියා විශ්ලේෂණයට තව නමක් කියනවා. ඔයාලේ රැකියා විශ්ලේෂණයට කියන නම ඕනනම් උඩින් හරි යටින් හරි මාතෘකාව ගාව ලියාගන්න රැකියා විග්‍රහය කියලා. රැකියා විශ්ලේෂණයට කියන නම තමයි රැකියා විග්‍රහය. හරි. දැන් රැකියා විස්තරය කියන පළවෙනි ලේඛනයට එන්නකෝ. ඒකේ නම රැකියා විස්තරය. ලියා ගන්නකෝ වාක්‍යයක් මෙන්න මෙහෙම. කිසියම් රැකියාවකට අයත් කටයුතු කිසියම් රැකියාවකට අයත් කටයුතු කමාවක් රාජකාරී සහ වගකීම් මෙන්ම සේවා කොන්දේසි කමාවක් වැඩ කළ යුතු පැය ගණන කමාවක් රැකියාවේ ස්වභාවය කමාවක් වගකිව යුත්තේ කාටද යන්න විස්තර කරන ප්‍රකාශය හරිද? හරි. විස්තර කරන ප්‍රකාශය. එතකොට පුතේ අපි ඒකෙත් පොඩ්ඩක් හයිලයිට් කරගමුද අර කෑල්ල? රැකියාවට අයත් කටයුතු රාජකාරී වගකීම් සේවා කොන්දේසි වැඩ කළ යුතු පැය ගන්න රැකියාවේ ස්වභාවය කියන ඒ කොටස් ටික. ඔය ටික තමයි මේකට දාන්නේ. රැකියාවට අයත් කටයුතු රාජකාරී වගකීම් මෙන්ම සේවා කොන්දේසි වැඩ කළ යුතු පැය ගන්න රැකියාවේ ස්වභාවය වගකිය යුත්තේ කාටද ආදී විස්තර. ඒක තමයි රැකියා විස්තරය. ඊට පස්සේ බලන්න මේ රැකියා විස්තරයක මොනවද තියෙන්නේ කියලා. ඔක්කොම ටික අපි එක සැරයක් කියමුද? මොනවද තියෙන්නේ? තනතුරේ නම, සේවා කොන්දේසි, තනතුර ස්ථීර කිරීම, කාර්ය සාධන ඇගීමේ පටිපාටිය, සේවා දෙපාර්තමේන්තුව, වැඩ කළ යුතු පැය ගණන, කවරෙක්ට සේවකයා වගකිය යුතුද යන්න, තනතුරට අයත් කාර්යභාරය, රැකියාවේ ස්වභාවය, සුපරීක්ෂණය. කවුද ඔයාව සුපරීක්ෂණය කරන්නේ කියන එක. පැහැදිලිද? right. ඒ කියන්නේ පුතේ මේ බලන්න දැන් මේ පොඩි දෙයක් මිනිස්සුත් එක්ක වැඩ කරනවා කියන එක විද්‍යානුකූලව බලන එකක් නෙමෙයි මෙතන වෙන්නේ. බොහොම සූක්ෂම දේවල්. දැන් ඔයා හිතන්න ඔය සුපරීක්ෂණය පව හරිද? සේවකයෙක් වැඩට ගත්තම අපි නොහිතන ප්‍රශ්නේ. දැන් සේවකයෙක් වැඩට ගත්තම ආයේ දැන් අපි හිතමුකෝ දැන් සයන්ස් සෙන්ටර් එකට සේවකයෙක් ගන්නවා. දැන් මේ වගේ ආයතන වල මානව සම්පත් කළමනාකරණය ඇතර වෙන්නේ නැහනේ. පොඩි ආයතනනේ. මේවා මහ ලොකු කම්පැනි නෙවෙයිනේ. එතකොට මේ වගේ අපි නොහිතන ප්‍රශ්නේනේ තැන්
අද අලුතෙන් සේවකයෙක් ගත්තා කියනකො. සේවකයා ගත්ත මොන ආයතනයේම අයිතිකාරයත් කියනවා හරි වා ලබන සතිය ඉඳලා වැඩට එන්න. ගෙවල් කොහෙද? අර මේ විස්තර ටිකක් අහලා වැඩට එන්න කියනවා. මනුස්සයත් වැඩට එනවා. ආපුවම කියනවා අර වැඩේ කරන්න මේ වැඩේ කරන්න කියලා කියනවා. හරිද? දැන් ඊට පස්සේ අපි හිතමු ඔහම ඉන්න ගමන් ඒ අලුත් සේවකයාට තරණ කවුරු හරි කියනකො සරත් අංකල් කියනවා මේ අද කසුන්සර්ගේ පන්තියේ තියෙනවා අර පේපර් එක බෙදන්නකෝ කියලා කියනවා. දැන් සේවකයාට ප්‍රශ්නයක් එනවා මම සරත් අංකල් කියන එක අහන්න ඕනිද? හරිද? මිනිස්සුත් එක්ක වැඩ කරන්නේ මැෂින් එක නෙවෙයි ඈ. හරිද? මැෂින් එක නෙවෙයි වැඩ කරන්නේ. ඔය එන මිනිස්සයාගේ ස්වභාවය අපි දන්නේ නැනේ කොහොමද කියලා. ඔය එන මිනිස්සයාගේ ස්වභාවය අපි දන්නේ නැනේ කොයි වගේ කෙනෙක්ද කියලා. ඔය මිනිස්සයා පඬිත කෙනෙක්ද? ඉක්මනට තරහ යන කෙනෙක්ද? නැත්නම් හැමදේම විවසගෙන ඉන්න කෙනෙක්ද? ඕනම දෙයක් කටවහගෙන කරන කෙනෙක්ද? කතා කරන කෙනෙක්ද? ප්‍රශ්නයක් කියන්නේ නැති කෙනෙක්ද? මිනිස්සුනේ පුතේ අපි දන්නේ නැහනේ. දැන් ඔන්න එයා වැඩේ කරන්නේ නැහැ. සමහර සරත් අංකල් බැන්නා කියමුකෝ. බනිනවා. හරි ඒකත් අහගෙන ඉන්නවා. ටික ලාවකින් අපේ කෙනෙක් අපේ වැඩ කරන කෙනෙක් සේවින්ද අයියලා හරි පවණියක් කළා හරි අපේ සේවකයෙකුත් ඇවිල්ලා කියනවා මල්ලි කඩේ ගිහලා මේක ගේන්න කියලා කියනවා. දැන් යාට ප්‍රශ්නයක් තියෙනවා මං දැන් මෙයා කියන එක කරන්න ඕනිද? සමහර විට සතියක් දෙකක් යනකොට කොල්ලට ජොබ් එක තමයි එපා වෙනවා. ඇයි? අරයත් වැඩ කියනවා, මෙයත් වැඩ කියනවා, ප්‍රභාස් සර්ුත් වැඩ කියනවා, කසුන් සර්ුත් වැඩ කියනවා. මං විතර හැමෝම කියන එක කරන්න ඕන. ඒ නිසා ඒ වගේ ප්‍රශ්න ඇති නොවෙන්න බොස් එයා බඳව ගත්ත ගමන් කියන්න ඕනි. ඔයාට උඩින් ඉන්නේ මෙන්න මෙයා. ඔයා අහන්න ඕනි මෙයා කියන දේ තමයි. අනිත් අය කියන දේවල් සහයෝගයෙන් යෝජනාව ඒක කරගෙන යන්න. හැබැයි වග කියන්න ඕනි කාටද? මෙයාට. ඒකල අපි හිතමු බොස් මෙහෙම කියනවා. බොස් කියනවා එයා ඉන්නේ බොස් යටතේ නා. බොස් අනිත් සේවකයන්ට පැහැදිලි කරන්න ඕනි සහ ව්‍යුහයක් ඇඳලා පෙන්වන්න ඕනි. මගේ යටතේ තමයි මෙයා ඉන්නේ. පැහැදිලිද? එහෙම නැතුව මගේ යටතේ සරත් ඉන්නවා සරත් යටතේ මෙයා නැහැ. මෙයා ඍජුව වාර්තා කරන්නේ කාටද? මට. එහෙම නැතුව හිටපු පරණ සේවකයට නෙවෙයි. ඒක පැහැදිලිව කිව්වම අය ගහමරා ගන්න දෙයක් තියෙනවද? නැහැ. එතකොට සේවකයා දන්නවා මට නියෝග දෙන්න ඕනි කවුද? බොස්. මට නියෝග දෙන්න ඕනි කවුද? බොස්. දැන් ඔය එක සැරයක් මම මේ සයන්ස් සෙන්ටර් එකේ මාත් පොඩි රණ්ඩුවක් දාගත්තා. හරිද? මේ මම මේ නිකන් මේකකට නෙමෙයි මේ කියන්නේ. ඉතින් ඔයාලට මේ වරදක් නෙමෙයි. මිනිස්සුත් එක්ක වැඩ කරනනේ. ඔයාලට මතකද වරුණ අයියා? ඔයාලා හිටියද වරුණ අයියා එන කාලේ? හිටියා නේද? මගේ ඩ්‍රයිවර් හිටියානේ වරුණ. සමහර ළමයිට මතක නැතුව ඇති. ඔයාලගේ බැච් පසු කාලේ වරුණ අයියා අයින් වුණේ. මම කොහොමත් මගේ ළඟ ඉන්න සේවකයෝ මාර ආදරෙන් තියන්නේ වරුණ අයියා අදටත් වැඩට එන්න මට කතා කරනවා. මේ වෙලාවේ වරුණ අයියට මං ගාව වේකන්සියක් නැති නිසා මං කතා කරන්නේ නැහැ. නැත්තම් වරුණ අයින් වුණෙත් මේ එයා ඒ දවස්වල මැරි කරානේ. එයා කසාද මැන්දට පස්සේ එයා ඒ දවස්වල අර එයාලගේ ගෙවල් එහෙම මාරු වුණා. වරුණ කියන්නේ මගේ ළඟ හිටපු ඩ්‍රයිවර් කෙනෙක්. හරිද? මේ නැත්තම් දැන් අද ළඟදිත් කතා කරා. සර් ආයේ වැඩට එන්නද කියලා. මට මේ වෙලාවේ වේකන්සියක් නැති නිසා මං ගත්තේ නැහැ. එදා එයා අයින් වුණේ ඒකයි. නැත්තම් මගේ ළඟ නම් කිසිම සේවකෙක් අයින් වෙලා නැහැ. දැන් ඔය සේවින්දයිලා එහෙම ගිහිල්ලානේ ඔය ආයෙන්නේ. සේවින්ද ජොබ් එකෙන් ගියා දැන් කැම්පස් කියලා ඉන්නේ. ඔය නිවාඩු දවස් ටිකේ ආයෙ ඇවිල්ලා. යව්වට යන්නේ. හරිද? ඕනම කෙනෙක් ඔය තව ඔය කලන කියලා එම අයියා කෙනෙක් ඉන්නේ ඌ මේ ලොකු ජොබ් එකක් කරනවා. කියන්නේ යාගේ මාමට තියෙනවා ලංකාවේ ප්‍රධාන කම්පැනි එකක්. ඔයාලා දන්නවද මේ මොමාලි කියලා? මොමාලි කියලා ලංකාවේ ටිකක් තියෙනවා මේ බ්‍රෑන්ඩ් එකක් ටැප් එහෙම තියෙන්නේ. ටැප් එහෙම වල ටිකක් මිලාදික එකක් මොමාලි කියන්නේ. මොමාලි ග්ලීසර් උණු වතුර ඒ කම්පැනි යාලගේ මාමගේ. ඇත්තම කිව්වොත් ඒ කම්පැනි එකේ මාමගේ දැන් මෙයා තමයි ඒකේ ඉන්න ඉහළම දැන් ඊළඟට මේ වැඩ ටික බලන්න වගේ මෙයාම ට්‍රේන් කරන්නේ. ඒත් නිවාඩුවක් හම්බුන ගමන් මිනිස්සයා එනවනේ මගේ වාහනේම ඩ්‍රයිව් කරගෙන යන්න. දැන් මේ දවස්වල නහකුණු ගගා ඉන්නවා නිවාඩු නැහැ කියලා. මම සේවකයෝ තියාගන්න විදියක් තියෙනවා. ඒක මගෙත් එක්ක ඉන්න සේවකයෝ දන්නවා. හරිද? එතකොට මේ ඉතින් අපි මේ පොතපත ඉගෙනගෙන තියෙනවානේ. මම මගේ සේවකයන්ට මාර ආදරේ. වරුණ අයියා දවසක් ඇවිල්ලා වරුණ මගේ ඩ්‍රයිවර්නේ. වරුණ අයියා සයන්ස් සෙන්ටර් එකේ සේවකෙක් නෙවෙයි. එයා කාගේ සේවකෙක්ද? මගේ සේවකෙක්. මම වරුණට දවසක් ආවම ගමන් මම වරුණට කියලා තින්නේ
ඔයා මගේ සේවකයෙක්. ඔයාට නියෝග දෙන්නේ මම. ඔයා කරන්න ඕනේ මං කියන එක. ඔයාට කවුරු හරි මොනවා හරි කිව්වොත් ඔයා මගෙන් අහලා තමයි කරන්න ඕනේ. මං එතෙන්දී කියලා තිනවා විශේෂයෙන් ප්‍රභා සර් හර්ෂ සර් දෙන්න මොනවා හරි කිව්වොත් මොකද මගේ ළඟම ඉන්න ටීම් එකේ ගුරුවරු දෙන්න ඒ වෙලාවට ඔයා ඒක කරන්න මට චුට්ටක් දැනුවත් කරලා. එතෙන්දී ඒක පස්ස ගහන්න එපා. මොකද පොදු වැඩක් වෙන සර්ලා දෙයක් කියන්නේ. මම ඔක එද්දිම කිව්වා. කොහොම හරි මෙතන කාර් එක නවත්තන දවසකදී මොනවා හරි වෙලා සයන්ස් සෙන්ටර් එකෙන් බැලලා තිබ්බ වරුණට. වරුණට වන්නේ යා ඩ්‍රයිවර්නේ. ඒතර පොඩි තනතුරක් වගේනේ. ඊට පස්සේ ඒ වගේ වෙලාවක සාමාන්‍ය බොස් කෙනෙක් ඩ්‍රයිවර්ගේ පැත්ත ගන්නව අඩුයි සමහර තැන්වල. ඇයි පොඩි තනතුරක්. ඊට පස්සේ බොස් ඇවිල්ලා කිව්වා බොස් කෑ ගහලා මං ඒත් කිව්වා ඊට පස්සේ හැමෝම ඉන්න තැන කිසිම හේතුවකට මගේ සේවකයෙක්ට බනින්න එපා. මොකද එයා කාගේ සේවකෙක්ද? එයා මගේ සේවකයෙක්. එයාගේ මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් ඒක මට කියන්න. එයාට බැනීමේ අයිතිය තියෙන කාටද? මට. එයාට පඩි ගෙවන්නේ කවුද? මම. ඒතකොට එයා කැමතිද වෙන කාගෙන්වත් බැනුම් අහන්න? කැමති නැහැ. එදා ඇත්තට වරුණගේ ඇස්වල කඳුළුත් එක්ක. උදේම එයාට මොනවද එකට බැල. පොඩි දෙයක එයාගේ වාහනේ මේ වෙන වාහන බ්ලොක් වෙන්න නවත්තලා තිබ්බා කියලා. ඒක මම බැනපු කෙනාගේ වරදක් නෙවෙයි කියන්නේ. හැටිනේ මිනිසුන්ට තරහ යනවනේ. හැබැයි මං එතෙන්දී මං අර සේවකයට දීපු පොරොන්දුව රැක්කා. මං එයාට කිව්වනේ ඔයා වගේ කියන්න ඕනේ කාටද? මට ඔයා වෙන කෙනෙක්ගෙන් බැනුම් අහන්න ඕනෙත් නෑ. වෙන කෙනෙක්ගේ නියෝග ක්‍රියාත්මක කරන්න ඕනෙත් නෑ. ඒ ප්‍රශ්නේ ඊට පස්සේ මං විසඳ ගන්න. එහෙනම් මං බොස්ට කිව්වා ඒක මට බනින්න එන. කසුන්සෝ වගේ කාර් එක මෙන්න මෙතනද. මොකද මායි ඔය අතරනේ ගඳුන තියෙන්නේ. මගේ සේවකෙක් දැන් මගේ සේවකයෙක් බඳගෙන පුතේ මං එයාට පඩි ගෙවාගෙන මගේ ළඟ ඉනකොට එයා වෙන කාගෙන්වත් බැනුම් අහන්න කැමති නෑනේ. මොකද එයා කාගේ සේවකයෙක්ද? මගේ සේවකයෙක්. මං ඔය වෙච්ච සිද්ධිය. ඊට පස්සේ ආයතනේ තේරුම් ගත්තා. ආ ඒක තමයි මං හොඳින් කිව්වා. මං කම එයා මගේ සේවකයෙක්. ඔයාලා දැකලා තියෙනවා මං කවදා සරත් අංකල්ට බනිනවා. මම අද වෙනකන් සරත් අංකල්ට බැලලා නෑ. කොච්චර තරහ ගියත්. මං අර එදා මයික් වලේ කාටවත් බැන්නද? නෑ. කොහොම නෙමෙයි ගුරුවරුයම හැසිරෙන්නේ ඔය බඩු පොලේ ගහලා. කොහොම තමයි සමහර වර්ධ ඔයාලා නිකන් අහන්නකෝ. ඒක තමයි අපි ඉගෙන ගත්ත දේ. සාමාන්‍ය සේවකයෝ කරන්නේ ගුරුවරු තරහ යනවා. ඒක සමහරට අපේ කවුරුත් තියෙන්න පුළුවන්. දැන් මේ වලට මම උගන්වන්නේ බිස්නස් සර්නේ මම ඒ විෂයනේ උගන්වන්නේ. සමහරට අපි ප්‍රභාස්වරට තරහ ගියා කියමුකෝ. වෙන්න පුළුවන්. ප්‍රභාට උනත් තරහ ගියලාක මං හිටියොත් මං ප්‍රභාට කියලා දෙනවා. ඒක එතන තරහ ගැනීම අපිට අදාළ නෑ. අපි කාගෙත් එක දෙයක විසඳ ගන්න ඕනේ. බොස් එක්ක. මොකද ඒ සේවකයා මගේ සේවකයෙක්ද? නෑ. මම බොස්ට තමයි කියන්න ඕනේ මෙයාට මේ වැඩේ මෙහෙම කරන්න කියලා. ඔය නුවර ආයතනයේ එක සේවකයෙක්ගේ දවසක් ඇවිල්ලා මං ස්ටේජ් එකේ ඉන්නවා මේ ළමයි ක්ලාස් කරලා ඇවිල්ලා මගේ ප්‍රශ්න අහනවා. මම සාමාන්‍යයෙන් කියලා තියෙන්නේ මං ස්ටේජ් එකේදී ස්ටේජ් එකේ ලයිට් ඔෆ් කරන්න එපා කියලා. මොකද ඒකෙන් ළමයාට වක්‍රව කියනවනේ ඉක්මනට ගෙදර යන්න කියලා. ඒක හරි නෑනේ. සේවකයන්ට යන්න හදිසි නිසා සේවකට අග්ගා ලයිට් එක ඔෆ් කරනවා. ඒතකොට ළමයා යන්න ලෑස්ති වෙනවනේ. මං කියලා දිනවා මම ස්ටේජ් එකෙන් බැහැලා යනකම් ලයිට් ඔෆ් කරන්න එපා. එතකන් ළමයිට එන්න පුළුවන්. අලුතෙන් සේවකයෙක් ඇවිල්ලා. ඌ ඒක දන්නේ නැහැ. මං ස්ටේජ් එකේ ළමයිගේ ප්‍රශ්න විසඳිනවා දිඩිබිඩි ගාලා දුවගෙන ඇවිල්ලා ලයිට් එක ඔෆ් කරා. දැන් ළමයිනුත් හිතුවේ මං බනී කියලා. පිටිපස්ස සිටි ආයතනයේ පරණ සේවකයෙක් එයත් හිතුවේ හරි දැන් සර් බනී මියාට කියලා. මම මුකුත් කිව්වේ නැහැ. මං ඇව මල්ලි අලුතෙන් දාවි කියලා. ඔව් සර් කිව්වා. එච්චරයි මම නම අහගත්තා. ඊට පස්සේ මම හවස බොස්ට කෝල් එකක් දීලා කිව්වා අහවල් සේවකයා ආයේ මගේ වැඩවලට එවන්න එපා කියලා. පැහැදිලිද මං ගෝ මගේ වැඩ එවනවා නම් කොල්ල ට්‍රේනින් කරලා එවන්න. එවනවා නම් එයා වැඩ ටික ලෑස්ති කරලා එවන්න. නැත්තම් මටත් තරහ යනවා ඌටත් තරහ යනවා වැඩ හරි. ඊට පස්සේ කොල්ල ඇවිල්ලා මම තේ එකක් බොද්දි ස්ටාෆ් රූමේට කතා කරා. අනේ සර් මට බොස් කිව්වා මේ අනේ තැන්ක් යූ සර් මේ බොස් කිව්වා මේමයි වෙලාවට උඹ කසුන් සර්ට සෙට් වෙලා තිබ්බේ වෙන සර් කෙනෙක් නම් ඔබ බැනුම් අහනවා කියලා. මම ඊට පස්සේ මං කිව්වා ඒක තමයි. ඔයා ආයේ එහෙම කරන්න. ඊට පස්සේ යා මට හරි ආදරණීය සේවකෙක් වුණා. පුතේ දැන් මං ඇයි බැන්නේ නැත්තේ? එයා මගේ සේවකයෙක් නෙවෙයි. දැන් ඔයාට මම ඉගෙන ගන්නවා කියන එකනේ. ඔයා මතක තියාගන්න ඔයාගේ සේවකයෙක් නොවන ඔයාට නියෝග දීමේ අයිතියක් නැති කෙනෙක්ට ඔයාට නියෝග දෙන්න බෑ. ඔය ෆ්‍රී කාඩ් එකක් ඉල්ලන්න ආවත් මම කියනව නේද ආයතනයත් එක්ක කතා කරන්න කියලා. හේතුව මට කවුන්ටරේට නියෝග දෙන්න අයිතියක්
නෑ මං ඒක කරන්න කැමතිත් නෑ ඒක අන්නිතික. එතකොට ඔයා මේ ප්‍රොසීජර් එකේ ගියාම එයාලා මගෙන් අහනවා සර් මෙහෙම ෆ්‍රී කාඩ් එකක් ඇප්ලයි කරලා දෙනවා ඕකේද? එතකොට මට ඕකේ කියන්න පුළුවන්. මම උඩින් බලය පාවිච්චි කරලා කියනවා මෙයාට මේක හදලා දෙන්න. මෙයාට මේ ටියුට් එක දෙන්න. මට එහෙම කියන්න බෑ. කියනවා නම් මං ඉගෙන ගත්ත කෙනෙක් නෙවෙයි වෙනකොට. අන්නිතිකල් වෙනවා. මට ওই කවුන්ටරේ ඉන්න ශලනිලා ශාමලී ඇන්ට්ලා එයාලා මගේ ශාමලී අක්කා නේද? එයාලා මගේ සේවකයෝ නෙවෙයි නා මට බෑ නියෝග දෙන්න. එහෙමද? එහෙමනවල කියන්නේ නේද? හරි හරි. ඕක ප්‍රශ්නයක් කරගන්නවා. හරි. දැන් මේ පැත්ත බලන්න. රයිට්. මේ නෑ මට පොඩ වචනේ වැරදුනා. හරිද? මේ රයිට්. පුතේ ඒ මොකක්ද දන්නවද? මං වඩ පොඩි දෙයක් කිව්වේ මොකද සමහර දරුවෝ මොකද සමහර දරුවෝ වාලගේ මේ විෂයම හදාරන්න කැමති දරුවෝ ඉන්නවනේ. ඒකයි මම විශේෂයෙන් කිව්වේ මේකේ පුතේ පුංචි තැන් තියෙනවා. අපි මේ විෂය සාමාන්‍ය විෂයක් විතර දැක්කට ඒකේ ගැඹුරින් මිනිස්සු බලපු පැති තියෙනවා. මම දැන් උදාහරණයක් කියමු මොකද සුපරීක්ෂණය. අපි අනිවාර්යෙන් සේවකයෙක් ජොබ් එකට ගන්නකොට එයාගේ ඉහළින් ඉන්න කෙනා කියන්න ඕනි. ඒ වගේම අපි දැනගන්න ඕනි අපිට පහළින් ඉන්න කෙනෙක් නෙවෙයි නම් එයාට අපි නියෝග දෙන්නත් බෑ. අපි යාට බනින්න කියන්න යන්නෙත් නෑ. ඒතකොට අපිට අදාළ නොවන දෙයකට අපි ඇඟිලි ගහන්න යන්නෙත් නෑ. ඒකයි ආයතනික එතික් එක. ඒකයි මං කිව්වේ අපිට මේ ස්ටේජ් එකේ මොනතරම් බලය තිබ්බත් මට සයන්ස් සෙන්ටර් එකේ කවුන්ටර් එකේ කිසිම බලයක් නෑ. මම කවදාවත් ඒ කවුන්ටර් එක ඇතුළට ගිහිල්ලවත් නෑ. යනවනම් මං එක්ස්කියුස් මී කියලා සමාව අරගෙන කතා කරලා යන්න. මොකද ඒක මට අදාළ කාමරයක් නෙවෙයි. මම සර් කියලා මට පැනගෙන යන්න බෑ කුඩට. පැහැදිලිද? එහෙම යනවා කියන්නේ ඊට පස්සේ සේවකයා එයා නිකන් බාල වෙනවා. එයා ඊතර හිතනවා මට මොකද්ද මෙතන තියෙන රාජකාරී? මට තියෙන අයිතිය මොකක්ද? සමහරට අපි හිතමුකෝ ඔයාට කාඩ් එකට ටියුට් එකක් දුන්නා. මම බලය පාවිච්චි කරලා දෙනවා මේ ළමයා කාඩ් එක බලන්න ටියුට් එක දෙන්න කියලා. එහෙම කියන එක හොඳද? නෑ. එහෙම කියන්න බෑ. පෞද්ගලිකව මම කරන්නේ නෑ. මම කරන්නේ නැත්තෙම මේවත් එක මේක මම හිතුවා ඔයාලා උගන්වන විෂයනේ. එතකොට පුතේ අපි හැම වෙලෙම සුපරීක්ෂණයක් තියෙන්න ඕනේ. එක්කෙනෙක් දෙන්නෙක්ට වගේ කියන්න බෑ. එතකොට දෙන්නෙක්ගේ නියෝගයට ආපුවම මේ ජොබ් එක එපා වෙනවා. ඒකයි අපි රැකියාව විස්තරය තුල කියන්නේ ඔයාගේ බොස් මෙන්න මෙයා. නැත්තම් දරුවෙක්ට මේවත් හිතෙන්න පුළුවන් ආයතනයක එක එක්කනට එක එක බොස්ලාද කියලා. ඔව්. ආසන්නතම ප්‍රධානියා කවුද කියලා කියන්න ඕනේ අපි. තේරෙනව නේද? රයිට්. හරි. ඊට පස්සේ යාගේ යට තියෙනවා එයාගේ සුදුසුකම් ටික. ඒකට අපි මොකද්ද කියන්නේ? පිරිවිතරය කියලා. රයිට්. ඒක නැත්නම් අපි වාක්‍ය ලියාගමු. ලියන්න. රැකියාවක් සඵලදායීව සහ කාර්යක්ෂමව ඉටු කිරීමට රැකියාවක් කාර්යක්ෂමව සහ සඵලදායීව ඉටු කිරීමට රැකියාව දරන්නා සතු විය යුතුය. රැකියාව දරන්නා සතු විය යුතු මූලික සුදුසුකම් ඇතුළත් කර රැකියාව දරන්නා සතු විය යුතු මූලික සුදුසුකම් ඇතුළත් කර සකස් කරන ලේඛනයයි. සකස් කරන ලේඛනයයි. හරි. දැන් මාත් එක්ක කියවනේ අංගු පුතේ ඒකේ මොනවද තියෙන්නේ කියලා. බලන්න මොනවද තියෙන්නේ. අධ්‍යාපන සුසුකම්, පළපුරුද්ද, බුද්ධි මට්ටම, වෘත්තීය සුසුකම්, ආකල්පශාල ඇතියාවන්, කායික යෝග්‍යතාවය, භාෂා දැනුම. රයිට්. එතකොට ළමයි එතන කායික සහ මානසික සුසුකම් දෙකම සලකා බලලා තියෙනවා. හරි. දැන් මෙහෙම දෙයක් තියෙනවා. අහන්නකෝ. මේක මෙහෙම වෙනම කතා කරාට
ඇත්තටම මේ ලේඛනය හදනකොට මෙහෙම එකක් තියෙනවා ළමයි. දැන් ඔය කියන ලේඛන දෙක හදනකොට අපි රැකියා පිරිවිතරේ කියමුකෝ. පිරිවිතරේ නිකම්ම කොලයක් අරගෙන සුදුසුකම් ඊට පස්සේ පළපුරුද්ද පෞද්ගලික තොරතුරු එහෙම දාන්න බෑ. අනිවාර්යෙන් මේකේ උඩ අපිට ජොබ් එක ගැන පොඩි විස්තරයක් දාන්න වෙනවා. මොනවද දාන්න වෙන්නේ? රැකියාවේ නම, ශ්‍රේණිය, දෙපාර්තමේන්තුව වගේ දාලා තමයි පිරිවිතරය හදන්න වෙන්නේ. ඒතකොට සාමාන්‍යයෙන් රැකියා පිරිවිතරය කියන කොලේ කිව්වොත් ඒකේ රැකියාවේ විස්තර තියෙන්නත් පුළුවන් පොඩ්ඩක්. දැන් මේක රැකියා විස්තර නෙවෙයිනේ තියෙන්නේ. මොනවද තියෙන්නේ? රැකියාව කරන කෙනාගේ සුසුකම්නේ. හැබැයි මේකේ තියෙන්න පුළුවන් උඩ මොනවද? පොඩි ප්‍රමාණයක් තියෙන්න පුළුවන් මොනවද? රැකියාවේ විස්තර. එහෙනම් මෙහෙම එකක් තියෙනවා. රැකියා පිරිවිතරයක් තියෙන්න පුළුවන් මොකක් යටතේද? රැකියා විස්තරයක් යටතේ. හැබැයි රැකියා විස්තරය ඇතුලේ පිරිවිතරේ දාන්න ඕනිද? දාන්න ඕනේ. ඒක ස්වාධීනයි. මේක අර ප්‍රායෝගික කරුණක් මෙතන තියෙන්නේ. නේද? දැන් වාගේ විභාගයට ඇහුවොත් මෙහෙම තනතුරේ නම. තනතුරේ නම මේ දෙකෙන් ගැලපෙන්නේ මොකේද? රැකියා විස්තරයේද රැකියා පිරිවිතරයේද? රැකියා විස්තරයේට. එවන එක පිරිවිතරේ තියෙන්නත් පුළුවන්. මෙහෙම ප්‍රශ්නයක් ඇහුවොත් රැකියා විස්තරේ පිරිවිතරේ දෙකේම තියන්න පුළුවන් තොරතුරක් කිව්වොත් මොකක්ද දාන්න පුළුවන්ද? රැකියාවේ නම දාන්න පුළුවන්. ඒක චුට්ටක් ඔළුවේ තියාගන්න. ඒ නිසා තරුවක් දාලා පහලින් අපි එක ලියාගමු. ඔයාලා උතන මේ යටින් තරුවක් දාලා ලියාගන්න මෙහෙම. ඇතැම් තොරතුරු රැකියා විස්තරේ මෙන්ම ඇතැම් තොරතුරු රැකියා විස්තරේ මෙන්ම රැකියා පිරිවිතරයේ තුලද අන්තර්ගත විය හැක. අන්තර්ගත විය හැක. නිදසුනක් කියලා දාගන්න. තනතුරු නාමය කමාවක් රැකියා අංකය කමාවක් ශ්‍රේණිය තව එකක් ඕනනම් දෙපාර්තමේන්තුව හරි. දැන් මේ දෙන්නක වෙනස්කම් ටික දෙනවා. මේ ලියුම් දෙකේ වෙනස. හොඳට කියවන්න බලන්න මොනවා හරි විශේෂ දෙයක් තිබ්බොත් පැහැදිලි කරගමු. රැකියා විස්තරයේ පැත්තේ කියනවා මේකෙන් කවුද විස්තර කරන්නේ? රැකියාව. අපි ඒකේ රැකියාව කියන එක පොඩ රවුමක් දාගමුකෝ. රැකියාව විස්තර කරන්නේ. right? පුළුවන් නම් මේ වචනේට රවුමක් දාගන්න. ඒ වචනේ වාට ඔළුවට යන්න පොඩක් මාක් කරගන්න. රැකියාව තමයි විස්තර කරන්නේ. මේ පැත්තේ යෝග්‍ය පුද්ගලයා රැකියාවේ නියුක්ත වෙන්න යෝග්‍ය පුද්ගලයා මේ පැත්තේ පුද්ගලයා මේ පැත්තේ රැකියාව දෙක රැකියාවට අයත් කටයුතු රාජකාරී වගකීම් විස්තර කරයි. එහා පැත්තේ රැකියාවක් සඵලදායීව කාර්යක්ෂමව ඉටු කරන්න පුද්ගලයාට තියෙන්න ඕනි මූලික සුදුසුකම්. අතන අපි මාක් කරගමු කටයුතු රාජකාරී සහ වගකීම් කියන එක. විස්තරයේ තියෙනවා කටයුතු රාජකාරී සහ වගකීම්. පිරිවිතරයේ තියෙනවා පුද්ගලයාට තිබිය යුතු මූලික සූදානම. හරි. රැකියා විස්තරයේ තව එකක් කියනවා. රැකියාවේ ගති ලක්ෂණ පිළිබඳ ලේඛනයක්. ඒකේ මාක් කරගමු රැකියාවේ ගති ලක්ෂණ. අනිත් පැත්තේ රැකියාව සාර්ථක විටු කරන්න තියෙන්න ඕනි මානව ගති ලක්ෂණ. ඒකේ මාක් කරගමු
මානව ගති ලක්ෂණ. රැකියාවේ ගති ලක්ෂණ, මානව ගති ලක්ෂණ. අන්තිම එක. රැකියා විස්තරයේ කොටසක් ලෙස රැකියා පිරිවිතරය අඩංගු නොවේ. ඒකේ වෙන්න ඕනි රැකියා විස්තරයේ කොටසක් ලෙස රැකියා විස්තරයට යටින් රැකියා පිරිවිතරය අඩංගු වෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්. ඇයි මම මේ කිව්වේ? දැන් මේ තියෙන්නේ මොකද්ද? රැකියා පිරිවිතරය. උඩ තියෙන්නේ මොනවද? රැකියා විස්තර. ඒතර විස්තරයේ කොටසක් ලෙස මොකක්ද තියෙන්න පුළුවන්ද යටින්? පිරිවිතරේ තියෙන්න පුළුවන්. එහෙනම් නොවේ නෙමෙයි මොකද්ද? වේ. ඊළඟ වාක්‍ය කියවන්නකෝ. රැකියා පිරිවිතරයේ කොටසක් ලෙස රැකියා විස්තරය අඩංගු වෙන්නේ නැහැ. තේරුණේ නැද්ද කියව එක? තේරුණේ නැහනේ? මේ වෙද බලන්නකෝ. ඒ තේරෙන්නේ නැති කොට ශරීර අහගන්නකෝ. ඔයා හිතන්න ඔයාගේ ආයතනයේ සේවකයෙක් ගන්න යන්නේ. ඒකට දැන් පත්තරේ ඇඩ් එකක් දාන්න යන්නේ. පත්තරේ ඇඩ් එකක් දානකොට පත්තරේ පිටු ඔක්කොම හම්බෙන්නේ නැහනේ. ඔයාට හම්බෙන්නේ පිටුවක් හෝ පිටු භාගයක්. ඒ කෑල්ල ඇතුළේ ඔක දාන්න බෑ. එතකොට වෙනම විස්තරේ පිරිවිතරේ කියලා දාන්න බෑ. එකට දාන්න ඕනේ. එහෙම දානකොට ඔයා මෙන්න මෙහෙම ලියනවා නම් මේක ඇතුලේ විස්තරයක් දාන්න ඕනේ පිරිවිතරයක් දාන්න ඕන නම් ඔයා උඩට දාන්නේ මොකද්ද? රැකියා විස්තරය. මෙහෙම. ඒක යට මොකක් දානවද? පිරිවිතරය කියනවා. එතකොට රැකියා විස්තරේ කොටසක් විදියට යටින් පෙන්වන්න පුළුවන් මොකද්ද? රැකියා පිරිවිතරය. එහෙනම් පළවෙනි වාක්‍යය කියවන්නකෝ. රැකියා විස්තරයේ කොටසක් ලෙස රැකියා පිරිවිතරය අඩංගු වෙන්න පුළුවන්. එහෙනම් රැකියා විස්තරේ නොවේ කියලානේ තියෙන එක වේ කියලා හදා ගන්න ඕනේ. ඒකද ප්‍රශ්නේ තියෙන්නේ. නොවේ කියන එකද ප්‍රශ්නේ තියෙන්නේ. නොවේ කියන එක හදා ගන්න ඕනේ. ඒක තමයි මම කී හිටියේ. රයිට්. එහා පැත්තේ තියෙන නොවේ කියන දෙකම මේක හදා ගන්න ඕනේ වේ කියලා. රැකියා විස්තරයේ කොටසක් ලෙස රැකියා පිරිවිතරය අඩංගු වේ. හරිද? දැන් එහා පැත්ත බලන්නකෝ. රැකියා පිරිවිතරයේ කොටසක් ලෙස රැකියා විස්තරය අඩංගු වෙන්නේ නැහැ. පිරිවිතරේ උඩට එන්නේ නැහැ. හරිද? දැන් දෙවෙනි එකේ පිරිවිතරයේ කොටසක් ලෙස රැකියා විස්තරය අඩංගු නොවේ. ඒක වේ කියලා එහෙම දානවා නම් එන්න ඕනි මෙහෙම. උඩට එන්න ඕනි මොකද්ද? පිරිවිතරය. ඒ යටතේ තියෙන්න ඕනි මොකද්ද? එහෙම වෙන්නේ නැහැ කියලා කියන්නේ. හරිද? right. එහෙනම් ඔන්න ඒ කතාව හරි. දැන් අපි පොඩි නිදසුනක් යටින් ලියා ගන්න ඕනේ. මොකද්ද ප්‍රශ්නේ? ඉඩ නැද්ද? වෙලාවද? හරි පොඩි වැඩක් තියෙන්නේ. ඔයාලා මෙහෙම යටින් නිදසුනක් කියලා දාලා මැදින් ඉරක් ගහලා නෝට් එක වෙන් කරන්න. මේ පැත්තෙන් දාගන්න විස්තරය කියලා. රැකියා විස්තරය. මේ පැත්තේ රැකියා පිරිවිතරය. එක පැත්තකට රැකියා විස්තරය අනිත් පැත්තේ රැකියා පිරිවිතරය. මේ දැන් ටිකක් උතන මේක පොඩිවට ලියා ගන්න ඕනේ. පොඩි අකුරෙන් ලියා ගන්න ඕනේ. Tamanට පුළුවන් පොඩිම අකුරෙන් ලියන්න ආයෙ කියවන්න පුළුවන් විදියට. හරිද? පොඩිම අකුරෙන් ලියන්න ආයෙ කියව ගන්න පුළුවන් විදියට. හරි. මේකට ලියන්න රැකියා විස්තරයට ලියන්නකො මේම. තනතුරේ නම කියලා නිකන් ඉස්සරහට පොඩි ඉරක් ගහන්න. තනතුරේ නම. මේ තනතුරේ නම අපි නිදසුනක් නේ ආයි හිස් තියන්න බෑ. අපි තනතුරේ නම ලියන්න ඕනේ. තනතුරේ නම කියලා දාන්නකෝ ගිනුම් සහකරු. ඉස්සරහින් පොඩි කැලක් දාලා ගිනුම් සහකරු. තනතුරේ නම ගිනුම් සහකරු. එතන යට රැකියා අංකය 112. එහෙනම් අපි යාගේ රැකියාවට අංකයක් දෙනවා. රැකියා අංකය 112. ශ්‍රේණිය
ශ්‍රේණිය. එයාගේ තනතුරේ ශ්‍රේණිය අපි දාමු දෙවනි ශ්‍රේණිය කියලා. රෝම ඉලක්කම් 2. දෙපාර්තමේන්තුව මූල්‍ය අංශය. ආසන්න ප්‍රධානියා වාට උඩින් ඉන්න බොස් කවුද කියන එක. ආසන්න ප්‍රධානියා ගණකාධිකාරී. ආසන්න ප්‍රධානියා ගණකාධිකාරී. ඊළඟට දාන්න රැකියාවේ කටයුතු. අලෙයිරක් රාජකාරී. කියලා ඕන එකට යටින් ඉරක් ගහන්න මාතෘකාවක් විදියට. දැන් පොඩි නිකන් රාජකාරියක් දෙකක් අපි ලියාගමු. ලියන්න. ජර්නල් සැකසීම. දෙක ගිනුම් පරීක්ෂා කිරීම. හරිද? ඒ දෙකට යටින් දැන් ආයේ වෙනම මාතෘකාවක් දාන්න සේවා කොන්දේසි. එයාට රාජකාරි දෙකයි මන් දැම්මේ. ඊට යටින් දාන්න සේවා කොන්දේසි කියලා. සේවා කොන්දේසි යටතේ ලියා ගන්න මේම පොඩි කොන්දේසියක්. පෙව නැත්නම් පෙරවරු පෙව 8:30 සිට 4:30 තෙක් වැඩ කිරීම. දෙවෙනි කොන්දේසිය ඉහත රාජකාරී වලට අමතරව ප්‍රධානියා පවරන වෙනත් රාජකාරී ඉටු කිරීම. හරි. දැන් වැඩේ ඉවරයි. යටින් දාගන්න ඕන තව මෙන්න මෙහෙම පොඩි කාරණා තුනක් ඈ. පිළියෙල කළේ කවුද පිළියෙල කරේ කියලා ඉස්සරහින් තිත් ටිකක් දාන්න. දෙවෙනි එක එතන යටින් පරීක්ෂා කළේ කවුද මේක පරීක්ෂා කරේ පිරිවිතරය මේ විස්තරය. අනුමත කළේ කවුද මේක අනුමත කරපු කළමනාකරු. අන්නේ අත්සන් තුන ඕනි. පිළියෙල කළේ පරීක්ෂා කළේ අනුමත කරේ. දල වශයෙන් ඔන්න ඔහම ආකෘතියක් එන්නේ. තේරුණාද? දැන් ඔහොම එන්න පිරිවිතරේ පැත්තට. මැදින් ඉරක් ගහලා මේ වෙන් කරන්න මෙතෙන්ට දාන්න රැකියා පිරිවිතරය මේ පැත්තට. රැකියා පිරිවිතරය. හරිද? ඒකෙත් අර ටික මුඩ ටික ටික ලියමු. ලියන්න පළවෙනි එක තනතුර. තනතුරේ දීපයකම ලියමු. තනතුර. රැකියා අංකයත් ඕක දාන්න. ශ්‍රේණියක් දාන්න. දෙපාර්තමේන්තුවක් දාන්න. දෙපාර්තමේන්තුව ශ්‍රේණිය ආසන්නතම ප්‍රධානියා හරි. ඒ ටික දාලා හරි. දැන් අර අරකේ වගේ මේකේ දාන්න වෙනම එකක් යටින් මේ අධ්‍යාපන සුදුසුකම් කියලා මාතෘකාවක් දාන්න. අධ්‍යාපන සුදුසුකම්. right. අධ්‍යාපන සුදුසුකම් යටතේ ලියන්න 1 අපොස උසස් පෙළ
වාණිජ්‍ය විෂය ධාරාවෙන් සමත්ව තිබීම. දෙවෙනි පොයින්ට් එක දාගන්න. ඒක අපි නිකන් දාමු හරිද? AAT ඩබල් AT කියන එක AAT සමාජිකයෙකු වීම. හරි. ඒ දෙක ඇති කියලා දාන්නකො ඔය සුසුකම් ඉල්ලුවා. හරි. ඊට පස්සේ තුන්වෙනි එක දාගමු සුසුකම් ඊට පස්සේ දාන මාතෘකාවක් තව පළපුරුද්ද. අධ්‍යාපන සුසුකම් ටික ඔය දෙක අපි ඉල්ලුවේ. දැන් දාන පළපුරුද්ද. අදාළ ශේෂ්ත්‍රයේ තුල අවම වසරක පළපුරුද්ද තිබීම. අවම වසරක පළපුරුද්ද තිබීම. අවම වසරක පළපුරුද්ද තිබීම. ඒකෙත් මේ අර විදියටම දැන් යටින් දාගන්න පිළියෙල කළේ පරීක්ෂා කළේ අනුමත කළේ කියලා. පිළියෙල කළේ පරීක්ෂා කළේ අනුමත කළේ. හරි. හරි අහන්නකෝ. ඒකේ තව පොඩි වාක්‍යයක් තියෙනවා ලියන්න. 8 වෙනි පිටුවට ආපහු එන්නකෝ. රැකියා විශ්ලේෂණය පින්තූරේ තියෙනව නේද? පොඩක් ඉන්නකෝ. රැකියා විශ්ලේෂණය මේ පින්තූරේට යටින් අපි කෙලින්ම ඡේදයක් දුන්නානේ. ඡේදෙ දීලා කෙලින්ම රැකියා විස්තරෙනේ දුන්නේ. අපි කොතන හරි තැනක ලියා ගන්න ඕනි රැකියා විශ්ලේෂණයෙන් ලේඛන දෙකක් හදනවා කියලා. ඒක ඔය පින්තූරේ දකුණත පැත්තෙන් හරි වම් අත පැත්තෙන් හරි ලියමු. මාතෘකාවක් දාන්න මේම. රැකියා විශ්ලේෂණ තොරතුරු මත පදනම්ව සකස් කරන ලේඛන දෙකකි කියලා. රැකියා විශ්ලේෂණ තොරතුරු මත පදනම්ව රැකියා විශ්ලේෂණ තොරතුරු මත පදනම්ව රැකියා විශ්ලේෂණ තොරතුරු මත පදනම්ව සකස් කරන ලේඛන දෙකකි. සකස් කරන ලේඛන දෙකකි. හරි. ලේඛන දෙක පල්ලෙහාට ලියා ගන්න. 1 රැකියා විස්තරය 2 රැකියා පිරිවිතරය. 1 රැකියා විස්තරය 2 රැකියා පිරිවිතරය. හරි. මම එහෙනම් අදට ඔච්චරයි කතා කරන්නේ. මේ ටික හොඳට පාඩම් කරගෙන එන්න.